ආමෙන්. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ උදෑසන. Mi ringrazio anch'io per quest'oggi. අපිට යහපත් වූ සමුළුවක් පවත්වන්න දෙවියන් වහන්සේ කරුණාව ලැබුණා. Il Signore ci ha dato la grazia di avere un buon convegno. සභාවට ආශිර්වාද කරා දෙවියන් Il වහන්සේ. Signore ha benedetto la Chiesa සේවකයන්ව උන්වහන්සේ පුහුණු කරනවා. e il Signore sta facendo far pratica ai servi, ඒ අයව ගොඩනගනවා. li sta crescendo සේවකයන්ව අපි අතරින් ගන්නවා උන්වහන්සේ. e sta portando fuori servi tra di noi. මම ඔබගෙන් ඉල්ලනවා හැම කෙනෙක්ම මේ බයිබල් අධ්‍යයන වලට සහභාගී වෙන්න. Io vi chiedo di partecipare agli studi biblici. දෙවියන් වහන්සේ පස්විද්‍යාකාර සේවය, පස්වැදෑරුම් සේවය පිළිගන්නා සභාවක් ඇටියට අපිව අපොස්තලික සභාවේ තියලා තියෙනවා. Noi siamo una chiesa che accetta i 5 ministeri nella Chiesa Apostolica. පස්වැදෑරුම් සේවය දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ Il Signore ha dato questi 5 ministeri ස්වාමීන් වහන්සේගේ ශුද්ධවන්තයන්ව සේවයට පුහුණු කරන පිණිස. per aiutare i figli di Dio a servirlo. දෙවියන් වහන්සේගේ වචනේ සමහර වෙලාවට මිනිස්සු වරද්ද ගන්න නිසා තමයි මේ කාරණේ අවබෝධ කරගන්නේ නැහැ. Alcuni non capiscono questo concetto perché sbagliano. මම මේ එපිස පොත කරගෙන යන්නේ සභාවට අවශ්‍ය නිසා. Io sto insegnando la lettera ai Filippesi perché serve alla Chiesa. එපිස පොත. එපිස. Efesini, scusate. 4:11 කියනවා Al 4 verso capitolo 4. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වත්රුන්ද සමහරුන් සුභාරංචි ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. Alcuni come apostoli, altri come profeti, altri come evangelisti, altri come pastori e dottori. කාවද දීලා තියෙන්නේ? Chi ha dato? කාවද ස්වාමීන් වහන්සේ සභාවට තෑග්ගක් කරලා දීලා තියෙන්නේ? Chi il Signore ha dato come regalo alla Chiesa? ඔබට තේරුණාද? Avete capito? අපොස්තලවරු, Apostoli, අනාගත වත්රුවරු, profeti, එවැන්ජලිස්ටවරු, evangelisti, එඩේරු, pastori, ගුරුවරු. dottori. උන්වහන්සේ සභාවට තෑග්ගක් කොට දීලා Il තියෙනවා. Signore ha regalato alla Chiesa උන්වහන්සේ නිකන් නෙමෙයි දුන්නේ. e non li ha dati senza nessun prezzo. 12 වෙනි පදේ කියනවා. Al verso 12 ඒ කියන්නේ dice, නිකමට නෙමෙයි දුන්නේ. ඔහේ නෙමෙයි non දීලා. l'ha dati così. ඊට පස්සේ කියනවා එසේ කළේ. E poi dice, ha fatto così. මොකක් කළේද? Cosa ha fatto? අර පස්විද්‍යාකාර සේවය දුන්නේ. Ha dato i 5 ministeri. මොකටද දුන්නේ? Perché li ha dati? ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උසමහතේ ප්‍රමාණයට අප සියල්ලන් පැමිණෙන තෙක්, ඒ කියන්නේ අපි හොඳ වර්ධනයකට එන තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා Per il perfezionamento dei santi in vista dell'opera del ministero e dell'edificazione del corpo di Cristo, fino a che tutti giungano all'unità della fede e della piena conoscenza del Figlio di Dio, allo stato di uomini fatti all'altezza della statura perfetta di Cristo. ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩේ පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. Quindi perché il corpo di Cristo si edifichi. 13 වෙනි පදේ පොඩ්ඩක් කියන්න. Fino a che tutti giungiamo all'unità della fede e della piena conoscenza del Figlio di Dio, allo stato degli uomini fatti all'altezza della statura perfetta di Cristo. ආමෙන්. සේවය කරන පිණිස තමයි දීලා තියෙන්නේ. Ci sono stati dati per servire, සේවය කරන පිණිස විතරක්ම නෙමෙයි. non solo per servire, සේවය කරන පිණිස විතරක්ම නෙමෙයි. non solo per servire, සේවය කරන්න මිනිස්යාන්ව උගන්වන ගොඩනගන පිණිස. ma perché le persone possano crescere in questo. අපොස්තලවරුන්ව දුන්නේ, Perché ha dato gli apostoli, ගුරුවරුන්ව දුන්නේ, perché ha dato gli insegnanti, එවැන්ජලිස්ටවරුන්ව දුන්නේ, perché ha dato gli evangelisti, එඩේරුන්ව දුන්නේ, perché ha dato i pastori, ගුරුවරුන්ව දුන්නේ. perché ha dato i dottori. ශුද්ධවන්තයන්ව වර්ධනය කරන පිණිස. Per far crescere i santi ඒ අයව සේවය කිරීමේ වැඩේට පුහුණු කරන පිණිස. e affinché possano esercitarsi nel servizio. දැන් සේවය කරන්න ඕන කවුද එතකොට? Chi deve servire quindi? කවුද? Chi? ළඟ ඉන්න කෙනාද? Quello che sta accanto a voi? පාස්ටර්ද? Il pastore? අපි හැම කෙනෙක් Tutti noi. ඒකට පුහුණු කරන පිණිස තමයි පස්විද්‍යාකාර සේවය උන්වහන්සේ දුන්නේ.
E per esercitarci per questo ci ha dato 5 ministeri. මෝසෙස් සීනයි කන්දට නැග්ග වෙලාවේ Quando Mosè è salito sul monte Sinai, විවස්ථාව ගෙනල්ලා දුන්නයින් පස්සේ dopo che ha dato i 10 comandamenti, සෙනග මෙන්න මෙහෙම කිව්වා. le persone hanno detto, ප්‍රේෂ්‍ය අපොස්තලික සභාවේ මෙහෙම කියන්නේ නැහැ. non la chiesa, හැබැයි අනිත් සභාවල වල අය කියනවා මෙන්න මෙහෙම. ma le altre chiese dicono così. ඔයා දෙවියන් වහන්සේත් එක්ක කතා කරා. Tu parla con Dio, ඊට පස්සේ ඔයා අපිට කතා කරා. poi tu parla a noi. අපි ඒක අහගෙන ඉඳලා යනවා. E noi ascolteremo questo e andremo via. අපිට ඕකත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ නැහැ. Noi non vogliamo avere a che fare con quello. ඔය දෙයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ නැහැ. Non සේවය කරන්න ඕනේ නැහැ. vogliamo servire. දෙවියන් වහන්සේත් එක්ක අපි මේක කරන්න ඕනේ පාස්ටර් දෙන්න. Non vogliamo avere a che fare con Dio direttamente, dai, fai il pastore. මේ සභාවේ එහෙම නෙමෙයි. Ma noi non siamo così, di questa මේ chiesa. සභාවේ කොහොමද? Quelli di questa chiesa come sono? අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ. Noi serviamo tutti insieme. හැබැයි අර අනිත් සභාවල් වල තියෙන ලෙඩ බෝ වෙන්න පුළුවන්. Ma nelle altre chiese ci possono essere tante malattie. පාස්ටර් ඔයා කරගෙන යන්න. Pastore, fai tu. අපි ඉරිදාට එන්න. Noi veniamo la domenica ඇවිල්ලා සතියේට ඕන විදිහට බඩ පැලෙන්න කන්න. e mangeremo fino a per tutta la settimana ඊට පස්සේ මුළු සතියේම මේ විදිහට යන්න. e andremo tutta la settimana avanti così. අපි සතිපතා කන අය. Noi mangiamo una volta a settimana. අපි සතිපතා ඇඟ හොදන අය. Noi ci laviamo una volta a settimana. අපි සතියකට වරක් නිදිය ගන්න අය. Noi dormiamo una volta a settimana. අපි සතියකට එක දවසක් වැඩ කරන අය. Noi lavoriamo una volta a settimana. අපි සතියකට එක වරක් ආත්මික ආහාර ගන්න අය. E mangiamo cibo spirituale una volta a settimana. මේ සභාවේ එහෙම නැහැ. In questa chiesa non siamo අනිත් così. සභාවල වල මේ වගේ අය ඉන්නවා. Ma nelle altre chiese ci saranno persone. හැබැයි මේ ලෙඩ මේකට බෝ වෙන්න පුළුවන්. Ma quelle malattie possono contagiarsi anche ඒ qui. නිසා එවැනි ලෙඩ බෝ වෙන්න දෙන්න එපා මේ Quindi සභාවේ. non permettete che queste malattie vengano contagiate qua. එහෙම අය නැහැ මේ සභාවේ. Non ci sono persone così qua. මම හිතනවා ඇති වෙන එකක් නැහැ කියලා. E io spero che non ci siano. සහෝදරී කරනකොටකට දෙවියන් වහන්සේ කතා කරා. Tramite la sorella il Signore ha parlato. දෙවියන් වහන්සේ සභාව ගොඩනගන පිණිස උන්වහන්සේ එදේරුම්ම දානය කරලා තියෙනවා. Il Signore ha messo i pastori affinché la chiesa venga edificata. පස්විද්‍යාකාර සේවයේ ගුරු වරු හැටියටත් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. Ci sono stati dati anche dottori come uno dei 5 අපිට ministeri. එදේරු සහ ගුරුවරු ඉන්නවා. Pastori e dottori. ඒ වගේම අනිකුත් සේවාවන් තුනම නැගිටින්නත් ඕන මෙතන. E si devono rialzare anche gli altri. අපොස්තුලවරු servizi. නැගිටින්න ඕන. Si devono alzare apostoli. අනාගත වතුරවරු Si නැගිටින්න devono ඕන. alzare profeti. එවැන්ජලිස්ට්වරු නැගිටින්න ඕන. E anche evangelisti. දෙවියන් වහන්සේ කියපු දේ තමයි Quello che ha detto Dio. අපි ඒකත්වයක්ව ගන්නව තීරණ වලට උන්වහන්සේ ප්‍රසන්නයි කියලා. Il Signore è compiaciuto delle decisioni che facciamo in unità. අපිව සේවකයෝ තුන්දෙනෙක් හැටියට මෙතන තියලා තියෙනවා. Ha dato 3 servi සහ විවිධ සේවාවන් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. e diversi altri servizi. අපි සමූහයක් හැටියට ගන්න එක්ව ගන්න තීරණයට උන්වහන්සේ එකගයි. E il Signore è d'accordo con le decisioni ඒ prese වගේම in උන්වහන්සේ unità. අනතුරු ඇඟවීමක් කරා. E allo stesso modo il Signore ha dato un avvertimento. එළුව පැමිණෙන්න ඉඩ තියෙනවා කියලා. Potrebbero venire le capre. ඔව්. එළුව පැමිණෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම එඩේරු හැටියට අපිටත් Quindi noi abbiamo questa responsabilità come pastori උපකාරක සේවකයෝ හැටියට ඔබටත් තියෙනවා. e anche come aiutanti del ඒ වගේම servizio. සභාවටත් වගකීම තියෙනවා. E anche la Chiesa ha ශුද්ධකම තුල responsabilità දෙවියන් වහන්සේගේ වචනය තුල ගොඩ නැගෙන්න. di crescere nella santità e nella sua parola. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. Quindi ricordatevelo bene. ඔබට දීලා තියෙනවා මේ සභාව ආශිර්වාදයක් හැටියට. Siete stati dati come una Igana benedizione alla ganna Chiesa penisa. affinché impariate, වර්ධනය වන පිණිස affinché cresciate, ගොඩ නැගෙන පිණිස affinché cresciate, සම්පූර්ණත්වයට පැමිණෙන පිණිස. affinché arrivate alla completezza. ඉතින් ඒ නිසා ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන හැම අවස්ථාවකම සහභාගී වෙන්න. Quindi tutte le volte che impariamo della parola di Dio partecipate. මම මෙතන ඉඳන්ම කියන පොදුවේ සේවකයෝ අනිවාර්යයි. Ve lo dico anche qua davanti a tutti, i servitori ඒක වෙනස් sono වෙන්නේ නැහැ සේවකයෝ අනිවාර්යයි. obbligati, sicuramente. ඒ වගේම ගෝලයොත් අනිවාර්යයි. E anche i discepoli. යේසුස් වහන්සේ අපිට කිව්වේ Gesù ගෝලයෝ ci ha බිහි detto, කරන්න. fate discepoli. ඇදහිලිවන්තයෝම බිහි කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. Non c'è scritto da nessuna parte di fare. ඒ ඇදහිලිවන්තයෝ නම් මෙන්න මේ වගේ ඉන්නේ. හොෂ්නා කියලා E i fedeli sono quelli che dicono Osanna, Osanna. ඊට පහුව දවස් 3-4කට පස්සේ කිව්වේ එනගසව් කියලා.
E dopo qualche giorno dicono crocifiggetelo. ඒ සෙනඟ උන්වහන්සේ පස්සේ ආපු අය තමයි. Quelle persone sono quelle che hanno වැඩේ හරියද්දී හොසන්නා හොසන්නා කිව්වා. quando le cose andavano bene gridavano Osanna. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙද්දී වෙනකසව කිව්වා. Ma quando le loro speranze non erano completate dicevano crocifiggetelo. මේ ඇදහිලිවන්තයෝ. Questi sono i fedeli. එක වෙලාවකට මෙහෙ ඉන්නවා. Una volta sono di qui, තව වෙලාවකට අනිත් පැත්තේ ඉන්නවා. un altro momento dall'altra මේක parte. නෙමෙයි මගේ දේශනාව. Non è questa la mia predica. මේක දේශනාවට කලින් ඔබට කියනවා. Questa è una cosa che volevo ඒ dire. නිසා ඔබගේ දසවන් විවෘත කරගන්න. Quindi ascoltate, aprite le ආත්මීක vostre කන orecchie, අරගන්න. aprite le orecchie spirituali. ඔබට මම කිව්වා එකවරකුත් Io avevo detto già una අපි volta. කැමති ඔබ ප්‍රීතියෙන් ඇවිල්ලා අතිශයින් ප්‍රීතියෙන් යනවට. Noi අධික vogliamo ප්‍රීතියෙන්. che voi entrate con gioia e usciate con ancora più gioia. ඒකෙන් කියන්නේ නෑ ඔබ කැමති වචනය තමයි ඔබට දෙන්නේ කියන එක. E non significa che ascolterete la parola che volete, දෙවියන් වහන්සේ කැමති වචනය ඔබට දෙන්නේ. ma la parola che Dio vuole. මොකද ඔබ කැමති වචනය දුන්නාම මොකක්ද දන්නවද වෙන්නේ? Perché sapete cosa succede? ඔබ ඔය ඉන්න altrimenti? විදිහටම ඉන්නවා. Voi rimarrete lì come siete. ඇයි ඒ? හරි හොඳයි. Perché è molto දෙවියන් වහන්සේ buono. අපිට කතා කරනවා අපිට ඕන එක කතා කරනවා. Il Signore ci parla di quello che vogliamo noi. දෙවියන් වහන්සේ හැමතිස්සෙම කතා කරේ මොකෙන්ද? Ma Dio come ha sempre සෙනඟ parlato, බලාපොරොත්තු නොවිච්ච වචනය. la parola che il popolo non සෙනඟ අකමැති වචනය. la parola che odiava. ඇයි Perché දෙවියන් වහන්සේගේ කැමැත්තයි la volontà di Dio මනුෂ්‍යයාගේ e කැමැත්තයි la volontà dell'uomo එකකට එක ප්‍රතිවිරුද්ධයි. sono uno contro l'altro. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ එකක් කියද්දි මනුෂ්‍යය වෙන දෙයක්. Per questo quando Dio dice una cosa l'uomo fa ඒ නිසා un'altra. තමයි කියන්නේ අපිට දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ නැහැ. ඉරිදට පාස්ටර් අපිට ඇවිල්ලා වචනයක් Per කියනවා. questo dicono non vogliamo avere a che fare con Dio quando il pastore dice la sua එක parola. මනුෂ්‍යෙක් come- ඇහුවා. Una persona ha chiesto මෙන්න මෙහෙම කතාවක්. questa storia. මේ වෙලාවේ දෙවියන් වහන්සේ In questo momento Dio, අපි බලන්ට යනවා දෙවියන් වහන්සේ සෙනඟ මැද හිටියා. andiamo a vedere Dio era in mezzo al popolo. මේ වෙලාවේ දෙවියන් වහන්සේ In questo momento Dio, පුරාණයේ ප්‍රකාශ වෙච්ච ලෙසම come è stato nell'Antico Testamento, si è rivelato සෙනඟ මැද්දේ ඉඳලා in mezzo al popolo. සැරිසැරුවති Se fosse stato lì presente, ඔබ හිතන දේත් දන්නවා, chissà quello che pensate, කියන දේත් ඇහෙනවා, quello che dite කරන දේත් පේනවා. e vede quello che fate. ඒ ආකාරයෙන් උන්වහන්සේ ශරීර ආකාරයෙන් හිටියොත් Se in quel modo fosse qua presente fisicamente, ඔබ හිතන දේ හිතයිද? penserete a quello che pensate? කියන දේ කියයිද? Direte quello che dite? කරන දේ කරමින් ඉදීද? O farete quello che state facendo? ඔබ වෙනස් වෙනවානේ. Voi cambiereste, no? ආයේ කියන්නේම ප්‍රශ්නයක්. Quindi questo è un ඒ problema. කියන්නේ ඔබගේ මගේ කල් ක්‍රියාව හරි නෑ. Significa che il nostro comportamento è ඔබගේ sbagliato. මගේ සිතිවිලි හරි I නෑ. nostri pensieri sono sbagliati. ඔබගේ මගේ වචන හරි Le නෑ. nostre parole sono sbagliate. යමක් කියද්දි කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ මෙතන ඉන්නේ. Se dite qualcosa pensate il Signore è qui. ඊට පස්සේ මිනිස්සු අහපු දෙයක් තියෙනවා. E poi una cosa che ha chiesto poi ඒ ක්‍රිස්තියානි නොවන මිනිස්සු. una persona che non è cristiana ඔහු අහපු දෙයක් තියෙනවා. ha fatto questa domanda. ඒ කියන්නේ ඔබ ඉන්න විදිහටම ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ කාරණා දෙකක් කියනවා. E se rimani lì come sei significa che ci sono due cose. එක්කෝ ඔබ කියන දෙවියන් වහන්සේ ජීවමාන නෑ. O il Dio che dite non è vero, non è vivo, එහෙම නැත්නම් ඒ ජීවමාන දෙවියන් වහන්සේට ඔබ බය නෑ. oppure non avete timore di quel Dio vivente. ඔබ හිතනවද මේක පාස්ටර් කෙනෙක් කිව්වේ කියලා? Pensate che l'abbia detto un pastore questo? මිනිස්සෙක් දෙවියන් වහන්සේ අදහන්නේ නැති මිනිස්සෙක්. L'ha detto un uomo che non crede in Dio ඒ මිනිස්සයා කියපු දෙයක් තියෙනවා. e ha detto un'altra cosa. තව දෙයක් කිව්වා. Un'altra cosa. ඔබ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා කියනවනේ. Voi dite che Dio è vivo, giusto? එහෙනම් ඒ විදිහට හැසිරෙන්න කියලා. E allora comportatevi da tale. අපි හැසිරෙන්න මොන විදිහටද දන්නවද? Come ci comportiamo noi invece? දෙවියන් වහන්සේ ජීවමාන වුණත් නැතත් අපිට වැඩක් නෑ වගේ. Che sia vivo oppure no non ci interessa. අපි දැන් බලන්න යනවා දෙවියන් වහන්සේ ඉස්සරහට වෙච්ච දේ. Noi andiamo a vedere cosa è successo al popolo. උන්වහන්සේගේ වචනේ කියනවා මේ දේවල් අපිට ලියලා තියෙන්නේ පාඩමක් හැටියට. La parola di Dio dice che queste sono state scritte per insegnarci. එපිස පොතේ කියනවා මේ දේවල් පුරාතන ඉඳලා දන්නලා තියෙනවා. ගලාති පොතෙත් කියනවා. Queste cose sono state dette dai tempi antichi, viene detto in Galati. මේ සිද්ධි දාමයන් ලියලා තියෙන අපේ ප්‍රයෝජනෙට. E tutte queste cose sono state date per la nostra utilità. අපි පෙරලගමු විනිශ්චයකාරයාගේ පොත. Andiamo al libro dei අපි giudici. යමු පළවෙනි විනිශ්චයකාරයා වෙත. Andiamo dal primo giudice. මේ විනිශ්චයකාරයාගේ පොත සාමාන්‍ය යෝෂුවගේ මරණය සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1300
74 75 70 වගේ කාලයක තමයි. Si pensa che la morte di Giosuè sia avvenuta nel 1374 avanti Cristo circa. ඊට පස්සේ එතන ඉඳලා අවුරුදු 400කට ආසන්න කාලයක් Un tempo di 400 anni රජෙක් නැතුව විනිශ්චයකාරව පාලනය කරා. c'erano i giudici che guidavano un popolo senza un re. ඔවුන් අවුරුදු 400 ගානක් මිස්රේ හිටියා. Loro sono stati 400 anni in අපි Egitto. කියමුකෝ 400ක් කියලා. Pensiamo 400. අවුරුදු 400ක් මිස්රේ හිටියා. 400 anni nel deserto. වහල්කමේ ගෙදරින් ආවා. Sono usciti dalla schiavitù. ඊට පස්සේ කානාන් දේශයට ඇවිල්ලා Poi sono arrivati a Canaan, මේ කිරි මේ පැණි ගලා යන දේශයට ඇවිල්ලා questo paese in cui scorrono latte e miele, පොරොන්දුවේ දේශයට ඇවිල්ලා nella terra promessa. ඔවුන් වහල්කමට ගියා. Loro sono andati in schiavitù. ප්‍රශ්නේ තියෙන්නේ Il problema è තන මාරු වෙච්ච එක නෙමෙයි. non che è cambiato il luogo, ස්වභාවය මාරු වෙච්ච නැති එකයි. ma il fatto che non sono cambiati loro. අර කියනවා කතාවක් C'è una storia che dice කොටියාගේ කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒ ඉරි කොටියාව කියනවා කැලේ වෙනස් වුණාට Anche se cambia- ඉරි එහෙම්මම තියෙනවා. anche se cambia l'ambiente dove sta, le sue righe sono sempre così. Ah, la tigre, scusate. Se la tigre cambia l'ambiente, lui rimane sempre tigre. පුද්ගලයා වෙනස් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. Il problema è che non cambia la persona. අපි යමු විනිශ්චයකාරයාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයට. Andiamo in Giudici capitolo 3. මේක ඔබට මම සාරාංශයක් හැටියට කිව්වම මේ අවුරුදු 400 තුල වෙච්ච සිද්ධි තමයි සෙනග තම තමාගේ ඇස් සමුවේ නපුරු මේ ඇස් සමුවේ හරිම තිබෙන දෙයක්. In questi 400 anni il popolo ha fatto quello che pensava fosse giusto. විනිශ්චයකාරයාගේ පොත අවසන් වෙලා රූත්ගේ පොත පටන් ගන්නෙත් අවසාන පදේ හැටියට විනිශ්චයකාරයාගේ තියෙන්නේ රජෙක් හිටියේ නෑ සෙනග තම තමුන්ගේ ඇස් සමුවේ හරිම තිබෙන දෙයක්. E anche l'ultimo versetto dei giudici dice che il popolo non aveva un re, faceva quello che pensava ඒ fosse කියන්නේ giusto. සාපේක්ෂව සත්‍ය. Quindi la giustizia, la verità relativa. ඔබගේ සත්‍යයත් සත්‍ය මගේ සත්‍යයත් සත්‍ය. La tua verità è verità e pure la mia. මට හරි දේත් හරි ඔබට හරි දේත්. Quello che è giusto per me è giusto e pure per te. දැන් මෙතන ඉන්නවනේ සෙනග. Qua ci sono persone, no? ඔබ හැමතෙම එකිනෙක කෙනාට හරිම තිබෙන දේ කරන්න ගත්තොත් මොකද්ද වෙන්නේ? Se faceste tutto quello che voi pensate sia giusto, cosa මම කරන්නේ මට හරිද? o io faccio quello che penso sia giusto. සහෝදරී කරනවා සහෝදරීට හරිද? La sorella fa quello che pensa දරුවෝ sia කරනවා giusto. දරුවන්ට හරිද? I bambini fanno quello che loro pensano sia giusto. මොකක්ද වෙන්නේ? Cosa accadrebbe? එක එක්කෙනාට ආවේනික ලෝකයක් හදාගන්න. Ognuno si crea un proprio mondo. ක්‍රිස්තියානි ජීවිතෙත් මෙවැනි දේවල් තියෙනවා. E anche nella vita cristiana ci sono queste දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සත්‍යතාවයට පිටින් හරිව තිබෙන දෙයට පිටින් තම තමාට හරි වූ මට්ටමක් අද දවසේ මිනිස්සු හදාගන්න. Anche oggi gli uomini si creano una condizione propria al di fuori della parola di Dio. දෙවියන් වහන්සේ සෙනගක්ව මිසරයෙන් ගලවලා ඉවර වෙලා ගෙනල්ලා කානාන් දේශේ තියලා උන්වහන්සේ අවට සමහර ජාතීන්ව තිබ්බ සෙනගව සෝදිසි කරන පිරිස. Il Signore ha tirato fuori il popolo di Israele dalla schiavitù e ha messo attorno a loro dei popoli per metterli alla prova. දෙවෙනි පරිච්ඡේදයට යද්දී ස්වාමින් වහන්සේගේ දූතයා කියනවා Nel capitolo 2 l'angelo del Signore මේක හොඳට dice, බලන්න. ස්වාමින් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කතා කොට l'angelo del Signore salì da Gilgal a Bochim e disse: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා නුඹලාගේ පියවරුන්ට දිවුල දේශයට නුඹලා ගෙන ආයෙමි. Io vi ho fatto salire dall'Egitto e vi ho condotti dal paese che vi avevo giurato. මේ දූතයා කතා කරන්නේ Qua parla l'angelo. නුඹලා සමග මාගේ ගිවිසුම කිසි කලෙකත් කඩ නොකරන්නේ මේ කියාද මේ දේශයේ වැසියන් සමග කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසනය කඩා දමා පල්ලාය කියාද කීවෙමි. නමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නොදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක් නිසාද? Io non romperò mai il mio patto con voi e voi dal canto vostro non farete alleanza con gli abitanti di questo paese e demolirete i loro altari, ma voi non avete obbedito alla mia ඊට voce. පස්සේ ස්වාමීන් වහන්සේගේ දූතයා කියනවා Poi l'angelo del Signore මම dice: නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නල් නොදල්වන්නෙමි. Io non li scaccerò davanti a voi. ඔව්හු නුඹලාගේ ඇලපත් වලට කටුමෙන් වන්නෝය. ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මලපතක්ව සිටින්නෝය කීමේ කිසේක.
Ma essi saranno tanti nemici contro di voi e i loro dei saranno per voi un'insidia. දැන් සෙනග මැද්දේ ඉඳගෙන උන්වහන්සේ කතා කරනවා. Il Signore parla in mezzo al popolo. ස්වාමීන් වහන්සේගේ දූතයා ඊශ්‍රායල් පුත්‍රයන්ට මේ වචන කී විට සෙනග ශබ්ද නගා හැඬුවේ. E allora Israele e tutto il popolo si mise a piangere. ඔව්හු ඒ ස්ථානයට බෝකිම් කියයි නම තබා එහිදී ස්වාමීන් වහන්සේට පූජා උපකළා. Posero a quel luogo il nome di Bochim e offrirono dei sacrifici al ඔබ Signore. දන්නවද මේ ඔවුන් මැද්දේ හිටියේ කවුද කියලා? Sapete chi c'era in mezzo a loro? නික්මයාම 22 කියනවා. In Esodo 22, 21-22 dice 22 capitolo 23. 22-23. Scusate, 23-22. 20 වෙනි පදේ ඉඳලා කියනවා. Dal versetto 20. මම නුඹලාට පළමුවෙන් ගිහිල්ලා ජාතීන් පරාජය කරලා නුඹලාට ජයග්‍රහණය දෙනවා කියනවා. Io andrò prima di voi e sconfiggerò i popoli, vi darò vittoria. යෝෂුවා සෙනගව ගෙනාවට යෝෂුවාට කලින් ස්වාමීන් වහන්සේගේ දූතයා තමයි මේ සෙනගව කානාන් දේශයට අරන් ආවේ. Anche se Giosuè ha guidato il popolo, è stato l'angelo del Signore a portare. නායකයෙක්ව දෙවියන් වහන්සේ තියලා Il තියෙනවා. Signore ha messo dei capi. මතක තියාගන්න ස්වාමීන් වහන්සේ තමයි ඔබ ගෙන එන්නේ. Ricordatevi che è il Signore che vi porta. නායකයින්ට ඉස්සරහා යන්නේ ස්වාමීන් Perché il වහන්සේ. Signore va ancora prima dei capi. එතකොට ඔබ වැරදි කරනවා නම් ජීවිතය හදාගන්න නැත්නම් අඩුපාඩු තියෙනවා නම් නායකයින්ට විරුද්ධව නෙමෙයි යෝග කරන්නේ. Quindi se ci sono delle mancanze nella vostra vita, delle debolezze, non le fate contro i capi, දෙවියන් වහන්සේට. ma contro Dio. දැන් යූදස් පොත පෙරලා ගන්න. Andate nel libro di මම Giuda. ඔබට යමක් පෙන්නන්න යන ඊට පස්සේ අපි යමු මාතෘකාවට. Vi voglio mostrare una cosa. යූදස් එකේ කියවන්න පොඩ්ඩක්. Leggiamo එක Giuda 1. පරිච්ඡේදයේ තියෙන්නේ. C'è solo un capitolo. ඒ පරිච්ඡේදයේ තියෙන අපි කියවමු. Leggiamo. පස්වෙනි පදේ ඉඳලා Nel versetto 5. හතරවෙනි පදේ ඉඳන් කියන්නේ. මක්නිසාද අග්නිසාද පුරාණ කාලයේ මේ දඬුවමට නියම කොට තැබුවා වූද අභක්තික වූද අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවා ගන්නා වූද අපගේ එකම අධිපති වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එපා කරන්නා වූද මනුෂ්‍යයන් වගේක් රහසින් නැතුළු වී ආමේන්. මොකද්ද කිව්වේ? අපගේ එකම අධිපති වූ ස්වාමී වූ යේසුස් වහන්සේව. Il nostro Dio è unico padrone. පළවෙනි පදේ කියනවා පිය වූ දෙවියන් වහන්සේත් Nel primo versetto dice nostro padre. ස්වාමී දෙවියන් වහන්සේ තුල ප්‍රිය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා කියලා කියනවා පළවෙනි පදේ. Ah, scusa. Servo di Scusate, Dio Padre costituito da Gesù Cristo, dice. ඊට පස්සේ හතරවෙනි පදයට එද්දි කියනවා Ma il verso 4 dice, අපගේ එකම අධිපති වූ ස්වාමී වූ යේසුස් වහන්සේ. il nostro unico padrone, Signore Gesù Cristo. ඊට පස්සේ පහේ ඉඳලා කියවන්නයි. Leggiamo dal 5. ඉදින් ස්වාමීන් වහන්සේ විසින් ඕ ඉදින් ස්වාමීන් වහන්සේ. කවුද ස්වාමීන් වහන්සේ? Il දැන් Signore. මෙතන ඉඳලා කියවන්නකෝ. Quindi leggiamo da qui. කියවන්න. ඉදින් ස්වාමීන් වහන්සේ මිසර දේශයෙන් සෙනගක් ගලවා ඕ කවුද ගැලවෙ මිසර දේශේ? Chi ha salvato dal paese d'Egitto? ආ Gesù. ඊට පස්සේ Poi ඉන් පසු විශ්වාස නොකළවුන් විනාශ කළසේක යන මේ සියල්ල එක්වරක් නුඹලා දැනගෙන සිටින නුඹුත් මම නුඹලාට ඒ සීකරවන්ට කැමතියි. ආමේන්. ආමේන්. උන්වහන්සේ මිසරේ දොරටු වලින් යේසුස් වහන්සේ සෙනගක් වරගෙන ආවා. Gesù ha tirato fuori dal paese d'Egitto il popolo. උන්වහන්සේ මාංශවත් වෙන්න කලින් ඉඳලා උන්වහන්සේ දෙවියන් වහන්සේ. Gesù ancora prima di essere carne era අපි Dio. ගායනා කරා දෙවි දේව කවරෙක්? Noi abbiamo cantato Dio, සියල්ල මව්පුතරන් වහන්සේ. tu sei il creatore. මිසරේ දොරටු වලින් එළියට අරන් ආවේ යේසුස් වහන්සේ Li ha සෙනග. portati fuori dal popolo dal කානාන් paese දේශයට d'Egitto. අරන් ආවේ È උන්වහන්සේ. stato Gesù a portarli a Canaan. උන්වහන්සේ සෙනග මැද්දේ ඉඳලා කියනවා මම නුඹලාව මේ දේශයට ගෙනාවා. E Gesù Cristo in mezzo al popolo dice io vi ho portato qui. අදත් කියනවා E ඔබට. anche oggi vi dice වහල්කමේ දේශේ ඉඳලා පුරුන්දු දේශයට යන ගමනේ නුඹලාව මම අරගෙන යනවා. io vi porto dal paese della schiavitù fino alla ඊට terra පස්සේ යූත් promessa. මොකද්ද කරන්නේ? E poi cosa fa Giuda? ඊට පස්සේ කියනවා අභක්තිකයන්ව කාන්තාරයේ වැළලුවා උන්වහන්සේ. Poi විශ්වාස dice නොකළ අය. ha fatto perire quelli che non credettero. යේසුස් වහන්සේ මොකද්ද කරේ? Gesù cosa ha fatto? සෙනගක් ගැලෙව්වා මිසරේ. Ha salvato un popolo dall'Egitto. මගදී මොකද කරේ? No, nel frattempo cosa ha fatto? විශ්වාස කරපු නැති Quelli che non hanno creduto, උන්වහන්සේ විරුද්ධව කෙරලි ගහපු quelli che erano ribelli, සෙනගව කාන්තාරයේ වැලි වලට වහලා දැම්මා. li ha seppelliti nel deserto. දැන් ඔබ කොහෙද යන්නේ?
Ora dove andate voi? මිසරයෙන් එළියට ඇවිල්ලා Siete usciti dal paese d'Egitto? ස්වර්ගීය රාජ්‍යයට යන්නේ. Andate nel regno dei cieli. පොරොන්දු දේශයට යන්නේ. Andate nella terra promessa. දැන් මේ කොයි කාලෙද මේ? Quindi che periodo è questo? කාන්තාරේ කාලේ. È il periodo del deserto. කී දෙනෙක්ට ඕනද වැලියට යන්න? Quanti vogliono andare sotto la sabbia? ඔබගේ කැමැත්ත කරන්න. Allora fate la vostra volontà. ඔබගේ කැමැත්ත නෙමෙයි ස්වාමිනී මාගේ කැමැත්ත ඉටු වේවා කියලා කියන්නේ. Allora dite non la tua volontà Dio ma la mia. හරිද? නෑ giusto. Sì, giusto, giusto. ඔබගේ කැමැත්ත නෙමෙයි ස්වාමිනී මගේ කැමැත්ත වේවා කියලා කියන්නේ. Allora dite non la tua volontà Dio ma la mia. ඊට පස්සේ මොකද වෙන්නේ? E allora poi cosa succede? වැලිය අරගෙන උන්වහන්සේ වහනවා. Il Signore prende la sabbia e vi chiude. අඩි 6ක් පොළොව යටට දානවා. Vi mette sottoterra. මේ කවුරු ගැනද මේ කතා කරන්නේ? Di chi stiamo parlando? යේසුස් වහන්සේ. Gesù Cristo. උන්වහන්සේ පළවෙනියම ආවේ සනද විනිශ්චය කරන්න නෙමෙයි. Gesù non è venuto per la prima volta per giudicare il popolo. ඒ නිසා මිනිස්සු කියන මම සිතින් මුරුදු යටහත්ව ඉන්නවා කියලා උන්වහන්සේ කියනවානේ. Quindi il Signore dice io sono mansueto e buono e gli uomini. ඕ හරි ඒ වෙලාවේ. Sì, in quel momento. දැන් මොකක්ද උන්වහන්සේ කරන්නේ? Ma adesso cosa fa Dio? ඊළඟට පැමිණෙද්දී උන්වහන්සේ මොනවද කරන්නේ? Poi quando tornerà cosa fa il Signore? කී දෙනෙකුට පස්සෙන්ට යන්න ඕනද? Quanti vogliono andare sottoterra? මම නැවතත් කියනවා මේ සභාවේ සේ නොවේවා. Io dico ancora che non sia in questa chiesa. ඊශ්‍රායල් සෙනග මොකද කරේ? Il popolo di Israele cosa fa? සෙනග අරන් ඇවිල්ලා තියස්වාසේ මේ මැද ඉඳලා කියනවා. Ha portato il popolo e Gesù Cristo ha parlato in mezzo a loro. මේ මැද ඉඳලා කියනවා මම නුඹලාව ගෙනාවා. E in mezzo a loro dice io vi ho ගිල්ගාලේ portato, මිසරෙන් පිටතට පමුණවලා මේ දේශයට මම නුඹලාව ගෙනාවා. io vi ho portato in questa මගේ terra. පොරොන්දුව කඩ කරන්නේ Non, මගේ පොරොන්දුව මම කඩ කරන්නේ io non trascurerò la mia promessa. මගේ කිව්සුම මම කඩ කරන්නේ නැහැ. Io manterrò la mia promessa. හැබැයි නුඹලාගේ කිව්සුම කඩ කරනවා. Ma voi dovete mantenere la vostra. උඹලා කඩ කරලා තියෙනවා ඒ කිව්සුම. Voi non avete mantenuto la promessa. මගේ අහන්න ඇහෙනවන්නේ සෙනෙන් ගහන්න තව ටිකක් මදි ඒ සමහරට කතා කරයි මයික් එක නැතුව මම නුඹලා සමග කරපු කිව්සුම කඩ කරන්නේ නැහැ Io manterrò la mia promessa con නමුත් voi. නුඹලාගේ කිව්සුම කඩ කරලා තියෙනවා Ma voi non avete mantenuto la vostra. අපි ස්වාමීන් වහන්සේට කිව්වා Io non abbiamo detto a Dio. ඇදහිල්ලේ ප්‍රකාශනේ La nostra proclamazione di fede. ඇදහිල්ලේ ප්‍රකාශනේ අපි කරද්දී අපි උන්වහන්සේට කිව්වා Abbiamo detto nella nostra dichiarazione di ස්වාමීනි fede, මම ඔබ පිළිගන්නවා io credo in te, accetto te මම Signore, ඔබ වහන්සේ කියන දේ කරනවා io faccio quello che tu dici. ඔබ මගේ ස්වාමීන් වහන්සේ Tu sei il mio Signore, ඔබ මගේ දෙවියන් වහන්සේ tu sei il mio ඔබ Dio, මගේ ගැලවුම්කාරයන් tu sei il mio වහන්සේ Salvatore. මම ඔබව විශ්වාස කරනවා Io credo in te. ඔබ ප්‍රමාණවත් මට Tu sei abbastanza per ඔබ me. මට ඇති Tu sei සෑහේ abbastanza. Tu sei. ඔබ එල්ෂඩායි ඔබ මට සෑහේ Mi basta. Tu mi basti. ඒකනේ අපි කියන්නේ උන්වහන්සේව ස්වාමීන් වහන්සේ ගැලවුම්කාරය හැටියට පිළිගන්නවද Se tu credi nel Signore come Salvatore, අපි ඉතාලියෙන් එක හරියට අහනවා l'unico è sufficiente salvatore in කියලා italiano si dice così, l'unico e sufficiente Salvatore. උන්වහන්සේ එකම සහ සෑහෙන ප්‍රමාණවත් ගැලවුම්කාරය වෙන කිසි කෙනෙක් නෑ L'unico e sufficiente Salvatore, non c'è nessun altro. මොකද අපිට වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ ගැලවීමට Perché non dobbiamo fare nient'altro. per la උන්වහන්සේගේ පූජාව salvezza. සෑහේ Il sacrificio di දැන් Gesù. උන්වහන්සේ සෙනගව ගලවගෙන ආවා Quindi adesso Gesù ha ඔබව salvato මිසරයෙන් te. ගෙනාවා Ti ha portato dal paese d'Egitto. මහා බලවත් දේවල් කරලා ඔබට විරුද්ධව තිබිච්ච පීඩාවන් ඔබට විරුද්ධව තිබිච්ච බලය පීඩාවල් වලින්ම උන්වහන්සේ පරාජය කරලා ගෙනාවා. Dio ti ha liberato dagli ostacoli che c'erano contro di te, ti ha liberato e portato qua. උන්වහන්සේ මිසරයට පීඩා එවලා පාරාවගේ අස්තෙන් ගලව ගත්තා වගේ ඔබට විරුද්ධව එදිරිව තිබිච්ච ලියවිලිත් උන්වහන්සේ මකලා ඔබව අරගෙන ආවා. Come il Signore ha portato le piaghe al popolo del faraone, ha tolto anche le piaghe da te. ගැලවීම ලැබපු දවසේ තමයි ඔබ මිසරේ දොරටුවෙන් එළියට ආවේ. Dal giorno in cui hai ricevuto salvezza, tu sei uscito dalla schiavitù. දැන් යනවා කාන්තාර ගමනේ. Adesso andate in questo cammino nel deserto. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ මඟ පෙන්වනවා රාත්‍රියේ ගිනිට බැලු දවාලේ වලාකුළු. E lo Spirito Santo guida di sera con una colonna di fuoco. මාරායි වගේ වතුර කෑම නැති වෙද්දී ඔබ කොඳුරලා තියෙනවා. Quando mancava l'acqua, voi avete mormorato. දෙවියන් වහන්සේ ඔබට සපේ.
Ma il Signore vi provvede. දවස ගානේ ඔබ සපයලා අරගෙන එනවා. Ogni giorno provvede e vi porta avanti. මගේ කරුණාව නුඹට සෑහේ කියලා කියනවා. La mia grazia ti basta, අපි dice. සාක්ෂි දරනවා ස්වාමීන් වහන්සේ මට මේ දේ කරා කියලා. Noi testimoniamo il Signore ha fatto questo per me. හැබැයි අමාරු කාලවල යද්දී ඔබ මොකද කරන්නේ? Ma quando attraversate i tempi difficili cosa කෝ fate? දෙවියන් වහන්සේ කියලා අහනවද? Vi chiedete dov'è Dio? අපෝ අපිට මේ බයිබල් ස්ටඩීස් එපා වෙලා තියෙන මේ සැහැල්ලු ආහාර අපිට හරිනේ. Noi non abbiamo bisogno di questi studi biblici, එහෙම sono cibo නැත්නම් molto leggero. අපිට ඕන අපි ඒ කාලේ කාපු අපේ පොඩ්ඩක් ආතල් එක දෙන මේ කැකිරි පිපිඤ්ඤයි සුදු ලුණුයි දාලා වගේ ඒ විනෝදේ අපිට ඕන. Noi මේ vogliamo ආත්මික un po' ගමන හරියන්නේ නැහැ. quel divertimento, quel cibo che mangiavamo un tempo, lo vogliamo. ඒ ඉස්රායල්සලක එහෙම කිව්වා. Il popolo di Israele ha උන්ට detto මතක così. නෑ උන් හිරකාරයෝ හැටියට හිටියේ කියලා. Loro non si ricordavano che erano schiavi. වහල්ගමේ හිටියත් බඩට ඕන දේ හම්බුණා නම් හරියට. Anche se erano schiavi hanno ricevuto quello che è per la pancia, quindi per lo කිතුණුවොත් මේ වගේ ඉන්නවා. Ma anche i fedeli sono così. ඒ කාලේ අපි ආත්මික ජීවිතේ සමහර දේවල් නැති වෙද්දි කල්පනා කරලා බලනවා ඒ කාලේ ඇත්තටම අපිට මේවා තිබුණානේ. Quando vanno via alcune cose durante la vita spirituale dicono ma un tempo avevamo veramente tutto. හැබැයි දන් වලකින් ගැට ගහලා වහල්ලු හැටියට උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරන්න ඕන කියලා කියන එක මතකෙ තිබුණේ නැහැ. Ma non si ricordavano che erano incatenati, dovevano lavorare come ඔබ schiavi. දන්නවද Sapete? රුසියාවේ කොමියුනිස්ට් ආණ්ඩුව ආපු වෙලාවේ ස්ටාලින් In Russia quando c'era il governo di Stalin රුසියාවට ඉගැන්නුව එක වැඩක්. එක දෙයක් ඉගැන්නුවා. hanno insegnato una cosa. ඔහු රුසියාවේ පාර්ලිමේන්තුවට ගෙනාව කුකුලෙක්. Ha portato nel Parlamento මේක una ඉතිහාසයේ gallina. තියෙනවා. E c'è scritto anche nella storia. මේ කුකුලව ගෙනල්ලා ඉවරලා ඔක්කොමල්ලා ඇමතිවරු බලන් ඉද්දි ජෙනරාල්ලා E dopo aver portato questa gallina tutti lo guardavano. මේකට ගහලා මේකගේ පිහාටු ගලවලා පොළේ ගහලා මෙහෙම කරලා දැම්ම සෙනඟ මැද්දට. Ha preso la gallina, l'ha sbattuta, gli ha tolto le pinne e l'ha buttata per තට්ටු terra. ඔක්කොමත් ගලවලා තියෙන්නේ. Ha tolto tutte le ali. දැන් කුකුලට යන්න පණ නැහැ. E adesso la gallina non ha forza per andare avanti. ඊට පස්සේ ඒ වැටිච්ච කුකුලට E poi a quella gallina caduta, තිරිඟු ඇට තියෙන්නේ. බඩ ඉරිඟු ඇට. i semi di mais, එක එක දාන්න ගත්තා. ha cominciato a metterli uno ad uno. අර මයිස් ඇටේ වැටුනහම E quando cadeva quel අර mais, කුකුල හිමීට මයිස් දාන පැත්තට එක එක කකා ඇදියදී ආවා. allora quella gallina veniva piano piano verso quel mais. ඔන්න ඔය විදිහට තමයි මිනිස්සුන්ව පාලනය කරන්න ඕන කියලා ස්ටාලින් කිව්වා. Ed è così che diceva Stalin che dovevano essere governate le persone. සියල්ල අරගෙනත් Avendo preso tutto පීඩා කරලත් e avendo tormentato, ඔවුන්ට යන්තම් ගැට ගහගන්න පුළුවන් දේවල් දුන්නාම ඔවුන් ඒ පැත්තට ඇදිලා එනවා. se viene dato qualcosa a cui si possono legare, quelle persone non අපිට seguono. ප්‍රශ්නයක් නැහැ ආත්මික ජීවිතයේ අද්දි මේක ටිකක් අමාරුයි. ඒ කාලේ අපේ පිහාටු ගලවලා අපිට හොබ්බට ඇනලා ඔක්කොම දේව කරලා තිබුණාට නැහැ අපිට අර මයිස් ඇටේ හම්බුණා. Un tempo noi c'erano state tolte le ali, tutto quanto, e abbiamo ricevuto quel piccolo granello di mais. කැකිරි පිපිඤ්ඤය අපිට තිබුණා. Noi avevamo un tempo, ඒ කාලේ අපි ෆන් එක ගත්තා. noi ci divertivamo un tempo, දැන් ෆන් එකක් නැහැ. oggi no. මම ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි පිළිපදින්නේ. Quindi io voglio stare nel Mamma, mezzo, no. sono in mezzo. ආත්මික ඕනවට වඩා යන්නෙත් නැහැ. Non voglio essere troppo spirituale, අනිත් පැත්තට පොඩ්ඩක් තියන්න ඉන්නවා. voglio tenere anche un po' dall'altra parte. මම පොඩි ෆන් එකකුත් ගන්න. Voglio anche un po' divertirmi. දෙකම තියාගෙන යනවා. Vado con tutte e due. මම සම්මුතියක් හදාගෙන තියෙනවා. Sono arrivato a un patto, un compromesso. ඔය සම්මුති දෙවියන් වහන්සේට හතුරුකම. Questi compromessi sono contro Dio. අපි අද උදෑසන තරුණියොත් එක්ක බැලුවා. Abbiamo parlato oggi con i giovani. ලෝකයයි ලෝකයට තියෙන ලෝකයේ දේවල් වලටයි ප්‍රේම වෙන්න එපා. Non amate quello che è del mondo. අපි දෙකම බැලන්ස් එකේ තියාගෙන යන්න ඕන කියලා කිතුනෝ ඉන්නවා. Ci sono alcuni fedeli che dicono di tenere tutte e due in equilibrio. මතක තියාගන්න. Ma ricordatevi, උන්වහන්සේගේ රාජ්‍යයේ nel regno dei cieli හයිබ්‍රිඩ්ලා නැහැ. non ci sono gli ibridi. එක්කෝ එළුවෝ O sei capra එක්කෝ බැටළුවෝ. o sei pecora. එක්කෝ මොලේ තියෙන කාන්තාවෝ Oppure sei una donna intelligente. එහෙම නැත්නම් අමු මෝඩ කාන්තාව. Oppure sei una donna stolta. කන්‍යාව. Donna.
හරි? අලු පාට නෑ ස්වර්ගයේ. Non c'è il grigio nei cieli, එක්කෝ කළු o nero එහෙම නැත්නම් සුදු. o bianco. සම්මුතියක් නෑ. Non c'è un compromesso. එක්කෝ ඔබ දෙවියන් වහන්සේට පක්ෂයි O sei contro Dio එහෙම නැත්නම් උන්වහන්සේට විපක්ෂයි. o sei con Dio. Vabbè, තේරුණාද? avete capito? ඒ නිසා අර පැත්තයි මේ පැත්තයි බැලන්ස් කරගෙන යන්න හිතන්න එපා. Quindi non pensate di andare in equilibrio, එහෙම කිතුනොත් වැට උඩ ඉන්නේ. perché quelli stanno කොයි පැත්තද කියලා හිතා ගන්න බෑ. sulla trave, non sanno da che parte andare. මෙහෙම සෙනගක් තමයි මේ විනිශ්චයකාරයන් පුතේ. E queste persone erano qua nel දෙවියන් tempo del වහන්සේ giudice. ගෙනාව Il Signore li ha portati, දෙවියන් වහන්සේ ගෙනාව එක අමතක කරා. hanno dimenticato come li ha නායකයෙක් portati, නැහැ. non c'è un capo, රජෙක් නැහැ. non c'è un re. අර හිතෝපදේශය කියනවනේ. In Proverbi dice, දර්ශනයක් නැති කල සෙනග හිතුවක්කාර වෙනවා. dove non c'è visione il popolo diventa ribelle. මේ මං ඒකේ කියන්නේ සෙනගට හැම කෙනාටම දර්ශනයක් කියලා කියන එක නෙමෙයි. Non significa che tutte le මොකද persone දර්ශන hanno වැඩි visione, වුණොත් අනාථ වෙනවා සෙනග. perché se ci c'è troppa visione il popolo දර්ශනයක් නැතුව කියොත් සෙනග හිතුවක්කාර වෙනවා. se non c'è una visione il popolo නමුත් diventa දර්ශන ribelle. ඕනකට වඩා වැඩි වුණොත් සෙනග අනාථ වෙනවා. Ma se ci sono troppe visioni il popolo va a දෙවියන් වහන්සේගේ දර්ශනය. ma la visione di Dio, සභාව දෙවියන් වහන්සේ මොකටද තියලා තියෙන්නේ? perché la Chiesa è stata data? අපිව කැඳවපු කැඳවීම මොකටද කැඳවලා තියෙන්නේ? Qual è, perché siamo stati chiamati? අන්න ඒ දර්ශනය තුල ඉන්න ඕන. Dobbiamo stare in quella නුඹලා වනාහි කියලා කියනවා පළවෙනි පේත්‍රස් පොතේ. in primo Pietro dice දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස උඹලා වනාහි තෝරගත්ත වංශය. voi siete stati una stirpe eletta per Dio, නේ සුදු ජාතිය. una gente santa, රාජකීය පූජකයෝ. un sacerdozio regale, දෙවියන් වහන්සේ සම්තක සෙනග. un popolo di Dio. එහෙනම් හරි අරකට අල්ලගෙන යන්න ඕන අපි. Ok, però dobbiamo tenere ලෝකයට අල්ලගෙන යන්න ඕන. dobbiamo tenere anche il mondo. අර ඇත්ත මේ කතාව. Questa සුදු යහන් 3:16 කියන්නේ. in Giovanni 3:16 දෙවියන් වහන්සේ මම ඔක දාන්නේ ලෝකයට කියන්නේ ලෝකයින්ට. il Signore ha amato quelli del mondo, ಈ මොන්දානි. i mondani. දෙවියන් වහන්සේ ලෝකයින්ට කොච්චර ප්‍රේම කරාද කියනවා. Per quanto il Signore ha amato quelli del mondo. ඒ නිසා මතක තියාගන්න. Quindi ricordatevi, අපිව කැඳවලා තියෙන්නේ මේ උත්කෘෂ්ඨභාවය. noi siamo stati chiamati per questo, ඒක ප්‍රසිද්ධ කරන්න. per mostrare la gloria di ඒකට Dio, මහිමය දෙන්න උන්වහන්සේ. per dare gloria a Dio. නමුත් මේ මිශ්‍ර දේශෙන් ආපු සෙනග Ma queste persone venute dalla පර්වතේ schiavitù, වතුර බීපු අය quelli che hanno bevuto dall'acqua della යෝර්දානේ roccia, අඩිය තියෙන කම්ම ගගේ පොරොන්දු දේශේ අඩිය තියෙන කම්ම අහසින් මන්න වැටලා මන්න කාපු අය tutti che fino a quando hanno messo piede nella terra promessa hanno mangiato della manna. මහා බලවත් ලෙස දෙවියන් වහන්සේ උන් මැද්දේ සිටිය සෙනග Il popolo qui in mezzo c'era කානාන් දේශයට ආවයින් පස්සේ Dopo වෙන che වෙන sono- දෙවිවරුන්ට සේවය කරන්න ගියා. dopo che sono arrivati alla terra di Canaan hanno cominciato a අපිට servire ඉන්නවා වෙන altri වෙන dei. දෙවිවරු. Noi abbiamo altri dei. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා තණ්හාව රූප වැඳීම. La parola di Dio dice greedy. Possedere. l'essere posseduto. Di possedere delle ricchezze. Il fatto di tirchio. ඒකත් එක ආකාරයක රූප වැඳීම. L'essere tirchio è anche un'idolatria. කැරලිකාරකමත් රූප වැඳීම. E la ribellione è una අකීකරුකමත් රූප La වැඳීම. disobbedienza è වෙන un'idolatria. දෙවිවරුන්ට වන්දනා කිරීම. È un adorare altri idoli. අපි හරි රූප තියන් ඉන්නේ නැහැ. Noi non abbiamo magari කාගේ හරි statue. ගෙවල් වල තියනවාද රූප එහෙම? Qualcuno ha in casa delle statue. අපෝනේ පාස්ට අපි අලුතෙන් උත්පාදනය වෙච්ච අය රූප ඔක්කොම බෙලි කඩලා අලු කරලා කුඩු කරලා No, වතුරෙන් noi දාලා තියෙනවා. abbiamo distrutto tutte le statue quando abbiamo creduto nel Signore Gesù. අකීකරුකම Ma la disobbedienza, මොකද්ද කියන්නේ? කැරලිකාරකම la ribellione, cosa si dice la Ah? ribellione? පේන කීමට අකීකරුකම සාමුවෙල් මොකද්ද කියන්නේ සාවුල්ට? Samuele cosa dice? දේවතා රූප Samuele? ඇදහිීමත් වගේ. È come l'idolatria. දැන් කැරලිකා ගහනවා නම් අකීකරු නම් ඒ අය මොනවද කරන්නේ? Chi sono ribelli e disobbedienti රූප stanno ඉතින් ඒ නිසා ඔබ කවුරුවත් අකීකරු වෙලා කියන්න එපා අපි අන්න දෙවරුන් අදහන්නේ නැහැ කියලා. Quindi non dite dopo essere disobbedienti che non adorate altri idoli.
අකීකරුකම මොකට සමාන වෙන්නේ? Perché la disobbedienza è දේවතාවු comparata බැඳීමට සමානයි. all'idolatria. මම නෙමෙයි කියන්නේ. Non lo dico io, බයිබලයේ කියන්නේ. lo dice la Bibbia. හරි ඔයා මොන දේ කිව්වත් අපි කරන්නේ අපිට ඕන. Ah, ok, qualsiasi cosa tu dici io faccio quello che voglio. නෑ දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මම නෙමෙයි. No, è la parola di Dio che lo dice, non අපි io. දෙවියන් වහන්සේගේ වචනයට හුඟන්නේ. Noi ascoltiamo la parola di Dio. මොකද්ද ස්වාමීන් වහන්සේගේ දූතයා කියන්නේ? උඹලා මගේ පොරොන්දුව කඩ කරා. Cosa dice l'angelo del Signore? Voi non avete Quello che chi vi mantenuto suma la cadrà. promessa, non avete mantenuto il patto. මේ වගේ වහල්කමට ගිය සයිකල් එහෙම නැත්නම් චක්‍ර හතක් තියෙනවා මේ දේශනාකාරය පුතේ. Nel libro dei giudici ci sono 7 cicli in questo modo, එකම විදිහට සිද්ධ වෙනවා. che accadono nello stesso modo. සෙනග පීඩා විඳිනවා. Il popolo riceve tormento, සෙනග හොඳට ඉන්නවා. il popolo è giusto e buono, පව් කරනවා. poi pecca, දෙවියන් වහන්සේ පාවලා දෙනවා. il Signore li dà in schiavitù, ඊට පස්සේ උන්වහන්සේට මොර ගහනවා සෙනග. poi il popolo chiede e grida al Signore, chiede l'avvedimento. සෙනගට ගැලුම්කාරයෙක් උන්වහන්සේ දෙනවා. Il Signore porta un salvatore al popolo, ඊට පස්සේ අවිල්ල ගැලුම්කාරයා විනිශ්චයකාරයා ඉන්නකම් අපූර්වට ඉන්නවා. quindi fino a quando c'è quel giudice il popolo sta bene. ඊට පස්සේ මනුස්සයා මැරිලා ගියයින් පස්සේ ආපහු සෙනග පව් කරනවා. Quando muore però quel giudice poi il popolo pecca di nuovo, ආයෙ සෙනග දෙවියන් වහන්සේ පාවලා දෙනවා අන්‍ය ජාතීන්ට. poi il Signore li manda ancora ඔය agli විදිහට stranieri. ඔක කැරකි හත් වතාවක් සිද්ධ E වෙනවා. così ci sono stati 7 cicli. ස්වාමීන් che වහන්සේ එක si තැනක කියනවා ඊශ්‍රායලයේ කාලකන්නිකම ගැන දෙවියන් වහන්සේ තැවුණා කියලා. E c'è un punto in cui il Signore si ravvede per questo comportamento di Israele. දැන් මේක හොඳට අහගන්න. Ascoltate bene questo. ඊශ්‍රායල් සරකට මේ සිද්ධිය සිද්ධ වුණානේ. È successo questo a Israele, ඔවුන් giusto? භෞතිකව දැක්කා ඔවුන් වහල්කමට යනවා. Loro fisicamente hanno visto che andavano in schiavitù. ඔවුන් භෞතිකව දැක්කා වහල් කරගත්ත සෙනග රජවරු මිනිස්සු ඔවුන්ට පීඩා කරනවා. Hanno visto fisicamente che li tormentavano. ඔවුන් අඬලා යාඥා කරා. Loro hanno pregato piangendo. ඊට පස්සේ වෙනවාසේ භෞතික නායකයෙක්ව E පිහිටෙව්වා. poi ha portato un capo fisicamente. ඊට පස්සේ ගැලවීම දීලා සමාදානය තිබුණා. E poi ha dato la salvezza e c'era la pace. දැන් ඒ ඊශ්‍රායල්. Quindi questo è Israele. දැන් අපි වෙතට එන්න. Adesso vediamo noi. ඔබට භෞතිකව පේනවද ඔබ වහල්කමට ගියා කියලා? Voi vedete fisicamente siete andati in schiavitù? නෑනේ. No, vero? හිටපු විදිහටම ඉන්නවනේ. Siete come prima, giusto? හැබැයි ඔබට තේරෙන්නේ නැහැ නේද මොන තැන් වලටද වහල්කම් වලට ගිහිල්ලා තියෙන්නේ? Però non vi accorgete dove siete andati in එක schiavitù. vero? දවසක් යද්දි Dopo qualche giorno යම් තැන් වල හිර වෙනවා. vi incastrerete in qualche ඔබ punto. කොච්චර කිව්වත් මම මේක කරනවා අරක කරනවා මම පිපිදෙනවා කියලා පිපිදෙන්න බෑ. Per quanto voi dite io faccio questo, voglio crescere, non crescerete. ඇයි ඒ? Perché? හිර කරන්නේ. Perché vi stanno tenendo. Ehi, ragazzi. legati. Perché? ඔබ දන්නේම නැතුව එළියට ගිහිල්ලා ඉවරයි. Perché senza nemmeno accorgervene siete già ඊට usciti. පස්සේ මොකද්ද ඔබ හදන්නේ? E poi cosa cercate di Chiaramente fare? hadono. Cercate di salvarvi, liberarvi. හැරෙන්න හදනවා. Cercate di නැවත girare. පිටින්න හදනවා. Cercate di ritornare, ඒත් පුළුවන් කමක් නැහැ. però non riuscite. ඊට පස්සේ මොකද කරන්නේ? E allora poi cosa fate? එක දෙයයි කරන්න තියෙනවා. C'è una sola cosa da fare. පසුතැවිලි වෙලා හැරෙන්න. Ravvedersi e tornare. ඔබගේ ශක්තියෙන් ඔය මාංචු ගලව ගන්න බෑ. Con la vostra forza non potete togliere queste ඔව් දෙවියන් catene. වහන්සේගේ වචනේ කියවද්දී සීලස්ගේ පවුලුගේ කතාව මම තේරුම් ගත්තා. Quando leggo nella parola la storia di Paolo e Sila, පවුලුයි සීලස්වයි හිරගෙදර දාලා තිබුණා. Paolo e Sila erano messi in prigione. ඔවුන්ව හිරගේ ඇතුළෙන් දාලා දන්වලුත් දාලා තිබුණා. Erano dentro le prigioni con le catene. ඔවුන් ප්‍රශංසා කරපු වෙලාවේ දන්වල් කැඩුණා ඊට පස්සේ හිරගෙදර දොර ඇරුණා. Quando loro hanno adorato il Signore si sono rotte le catene e si sono aperte le porte. හිරගෙදර දොර වැහිලා තියෙද්දි දන්වල් ඇරුණා නම් මොකද්ද වෙන්නේ? Se si fossero spezzate le catene con le porte chiuse, ඔවුන්ගේ කන්ඩිෂන් එක වෙනස් වෙන්නේ නෑ. ඔවුන් කොහොමත් හිරේ. la loro condizione non cambiava perché erano sempre in prigione. දෙවියන් වහන්සේට ඕන කරන්නේ මාංචු කඩන එක විතරක් නෙමෙයි. Ma Dio non vuole solo spezzare le හිරෙනුත් catene, නිදහස් කරන එක. vuole anche liberare dalla prigione. ඒක තමයි උන්වහන්සේ කරන්න යන්නේ. È questo che Dio vuole fare. හැබැයි ඔබ එක දෙයක් කරන්න ඕන. Ma tu devi fare una cosa, පසුතැවිලි වෙන්න. ravvederti ඊට පස්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. e poi adorare il Signore. ඔබ ඔය ඉන්න විදිහටම ඔබගේ මාංචු කඩන්න උන්වහන්සේ Non යන්නේ. potete, il Signore non spezzerà le catene così මතක come siete. තියාගන්න මේක ප්‍රතිපත්තියක් හැටියටම ඉගෙන ගන්න. E ricordatevelo questo. දේව වචනේ ප්‍රතිපත්ති කියලා තියෙනවා. Ci sono dei principi nella parola di Dio. උන්වහන්සේ ඔබ යන තැන හැමතැනම හොයාගෙන ඉන්නේ අනේ පුතේ කී. Non è che il Signore vi ricorre chiedendo, dicendo figlio mio. අකීකරු පුත්‍රයා ගියාම
තාත්තාවද පස්සේ හොයාගෙන Quando il figlio prodigo è andato via, il padre l'ha seguito. හැරිලා එනකම්ම හිටියා. Lui ha aspettato finché il figlio tornasse උන්වහන්සේ a කියනවා lui. මා වෙතට හැරී වරෙල්ලා. E il Signore dice: tornate a me එවිට මම නුඹලා වෙතට එන්නේ. e allora io verrò da voi. ඔබ යන විදියට ගිහිල්ලා පිටුපාලා Se andrete così come අද andate, කියන්න ඔබ දෙවියන් වහන්සේගේ පිටුපා මේ ඈතට යන්නේ මෙහෙම නෙමෙයි. ricordatevi che voi non vi allontanate da Dio andando all'indietro, මෙහෙම යන්නේ. ma andate così girati verso dall'altro lato, පිටුපස්ස හරවලා. girati. දෙවියන් වහන්සේගේ වචනේ කියන ඔව් මට පිටුපෑවා කියන ඉවරලා. පිටිපස්ස හැරෙව්වා. Nella parola di Dio dice loro si sono girati, sono voltati. අපි කරන ක්‍රියා Le cose che facciamo, අපගේ කල් ක්‍රියාවක් හැටියට කියද්දී මේ කරන දේවල් විතරක් නෙමෙයි. non solo quello che noi facciamo, අපේ ඇටිටියුඩ් එක ඒක අභ්‍යන්තර ma la දෙයක්. nostra attitudine è una cosa Charite. interiore. ඒ චරිතය ওই විදියට තියෙන නිසා තමයි අපි කරලි ගහන්නේ. E siccome il nostro carattere è così, noi ci ක්‍රියාවෙන් ribelliamo. පෙන්නන්නේ අපේ චරිතයේ හැටි. Nell'azione noi mostriamo come siamo di carattere. ඊට පස්සේ කියන ඔබමාව දන්නේ ඔබමාව තේරුම් ගන්නෑ. හැබැයි එන ගහන්න වගේ කරන්නේ කැරලිකාරක. E poi si dice: tu non mi conosci, però le azioni. ඕක අභ්‍යන්තරයේ තියෙන නිසා තමයි කැරලි ගහන්නේ. Ed è per quello che c'è dentro che voi fate ribellione. දෙවියන් වහන්සේ මොකක්ද කියන්නේ? Ma Dio cosa dice? හැරෙන්න. Cambia. ස්වභාවය වෙනස් කරගන්න. Cambia la tua ඔබ natura. ඔබ මං කරන දේ දැක්කට මගේ හිත දන්නේ හිත ඔය විදිහට තියෙන ඉන්න තමයි කැරලි ගහන්නේ. Anche se tu vedi quello che faccio non sai il mio cuore, ma è siccome il cuore che è così che tu fai. අභ්‍යන්තරේ නපුරු නිසා තමයි එළියෙන් පේන්නේ. E perché dentro è cattivo chi මම si vede නිතරම fuori. කියන දෙයක් තියෙනවා. Una cosa che dico sempre: මිරිකපුවාම එළියට එන්නේ ඇතුලේ තියෙන දේ. quando viene schiacciato qualcosa esce fuori quello che c'è dentro. උදේට දත් මදින ඇතුස්ස Alzi la mano chi si lava i denti la අනිත් අය mattina, දත් මදින්නේ නැහැ. forse gli altri non si lavano. හැබැයි කවදා හරි දත් මදින්දී ඔබ ටූත් පේස්ට් එක මිරිකද්දී Ma quando voi schiacciate il dentifricio තක්කලි සෝස් එන්නේ නැහැ නේද? non viene il ketchup fuori dal dentifricio. මොනවාද එන්නේ? Cosa esce? ටූත් පේස්ට්. Il dentifricio. ටූත් පේස්ට් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. È quello che c'è dentro. එතකොට ඔබව සෝදිසි කරලා විමසලා බලද්දී එළියට එන්නේ මොනවාද? Quando venite messi alla prova, quindi vi tu le schiacciano, tieni. esce fuori quello che c'è dentro. 아무도 දෙයක් නෙමෙයි. Non è una cosa strana. ඔබගේ අභ්‍යන්තරේ තියෙන දේ. Quello che c'è dentro di voi ඒ esce. නිසා යමක් එළියට එද්දිම අපි දන්නවා ඇතුලේ මොනවාද තියෙන්නේ. Quindi quando esce fuori qualcosa noi capiamo cosa c'è ඊට dentro. පස්සේ රඟපාන්න හදන්න එපා. E poi non cercate di... දෙවියන් වහන්සේගේ සෙනගට මේ ප්‍රශ්නේ උනේ Il popolo di Israele aveva questo problema, එළියට අරන් ආවට perché anche se sono stati portati ඕ fuori, අභ්‍යන්තරේ හිටිය විසරේ. loro dentro erano rimasti in Egitto. පොරොන්දු දේශයට ගෙනලා දැම්මා. Anche se sono stati messi nella ඕගේ terra හිත තිබුණේ promessa, විසරේ. il loro cuore era in Egitto. ඇයි විවිධ දෙවිවරු හැම එකකටම හිටියා. Perché c'erano tutti diversi dei, වගා කරන්න හිටියා. c'era un dio per la coltivazione. උදේට වැඩට යද්දි හිටියා හන්දියක හිටියා පියලිවරලා අර තියෙන්නේ කොච්චි කඩේ හන්දියෙන් යද්දි අපේ තියෙන බස් එකේ ගිහිල්ලා එතන බහින ඩ්‍රයිවරුත් බහිනවා මිනිස්සුත් බහිනවා. C'è nell'angolo dove andavamo un tempo c'era un ඊට පස්සේ ගිහිල්ලා සල්ලි negozio. දාලා මේවා කරලා එන්නේ. C'era una statua dove tutti si fermavano, si metteva la moneta e si inchinava. දැන් මගේ තාත්තත් මෙතන ඉන්න නිසා මම කියනවා Io lo dico perché c'è anche mio padre qui. මට කිව්වා ඔයාගේ සුද්ධවන්තයා තමයි සෙබස්තියන්. Il tuo santo è San Sebastiano. ඇයි ඒ මගේ කොලෙජ් එක සෙබස්තියන්? Perché il mio college era quello, la mia scuola era quella. අපි නොදන්න කාලේ කරපුවා මේවා. E sono cose che facevamo quando non තව එකක් අපේ sapevamo. තාත්තට එක සතියකට එක රූපයක් තියෙනවා. E poi un tempo mio papà aveva per ogni settimana un... ඒ අදහන කෙනා ඒ වැඩේ කරලා දුන්න නැත්නම් ඒක කුඩුවක් කියන. Se quel santo non faceva quello che chiedeva, lui andava nel ඊට cestino. පස්සේ වෙන එකේ. Poi ti prendeva මමයි una... අම්මයි කියලා බෙලිය අලෝල ඔක්කොම කරලා ඉතින් තියෙනවා පැත්තට. E allora io e mia mamma li riaggiustavamo e li mettevamo da parte. ඒ කාලේ මතක්ද හරි hina අපි. E ci ridiamo di queste cose quando ricordiamo. මම හිතනවා මගෙත් කමලා අපිට ගන්න කියලා. Penso che non si arrabbi di questo. ඒක තමයි ඇත්ත. Era ඒ vero. දෙවිවරු පස්සේ ගිහිල්ලා අපිට කිසිම උත්තරයක් තිබුණේ නැහැ. Noi andavamo dietro queste divinità ma non avevamo risposta. මිසරේසලට රතිඩි අස්වැන්නට දෙවි කෙනෙක් හිටියා. E c'era anche un dio per il raccolto. වැස්සට හිටියා කෙනෙක්. C'era un dio per la pioggia. ඉර ආලෝකේ දවස නඩත්තු කරන කෙනෙක් හිටියා. C'era un dio per il sole e la luce. මේ විදිහට ගොඩක් අය හිටපු නිසා එක දෙවි කෙනෙක්ව අදහගෙන ඉන්න එක පොඩි ගැටලුවක්. E quindi siccome c'erano così tante divinità, il credere in una
in දැන් අපි un Dio හිතමු solo කතෝලික era strano. පසුබිමෙත් මොකද්ද වෙන්නේ? Pensiamo in un contesto cattolico. අපිට එකපාරට දෙවියන් වහන්සේ ගාවට යන්න ඕනේ නැහැ. Noi non vogliamo andare direttamente da උන්වහන්සේ Dio. busy. Il Signore è impegnato, හැබැයි උන්වහන්සේ ගාව ඉන්න උන්වහන්සේගේ මෑණියෝ පළවෙනි එක්කෙනා. ma in parte a Dio ci sono ඔය c'è la අපි ගිහිල්ලා අම්මට Maria, කිව්වන් පස්සේ අම්මා පුතාට කියද්දි අම්මයි කීම හක දන්නේ නැහැ පුතා. perché sicuramente se diciamo alla mamma il figlio ascolterà ඊට පස්සේ sicuramente. දවසට එකෙක් හරි දෙන්නෙක් හරි ගානේ සාන්තුවර ඔබ කැලෙන්ඩරේ බැලුවොත් නම් තියෙනවනේ. Voi vedete le calendarie che ogni giorno c'è il nome di un ඒ santo දවසට සාන්තුවරයයි. e c'è il santo di quel giorno. ඉතින් ඒ සාන්තුවට වැඳගෙන තමයි මම යන්නේ. දවස් Quindi 365ටම ඉන්නවා. Sì. අදහන්න 365. Ci sono per tutti i giorni dell'anno un santo in ogni giorno. මේ වල තමයි අපි හිටියේ. Ma noi eravamo in questo. මේ වල තමයි මිසරෙන් ආපු ඊශ්‍රායෙල් සෙනග හිටියේ. E anche il popolo di Israele che è uscito da ඇවිල්ලි ඉවරලා මොකද කරේ? Ma dopo essere uscito cosa ha fatto? හිත කොහෙද තිබුණේ? Dove era il loro cuore? එහෙ. La loro mente era là. නැග තිබුණට ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ Anche se il loro corpo era nel regno di Dio, හිත තිබුණේ මිසරේ. il cuore e la mente era nell'Egitto. සත්තුන්ට එහෙම ආපුවාම Quando gli animali vengono, එනකොට බය කරන්න provate a spaventarli. කොහෙටද යන්නේ? Dove vanno loro? ආපු දිහා. Vanno da dove sono venuti. ලේසිම එක මොකද්ද? La cosa più facile qual è? ආපු දිහාට යන්නේ. Tornare da dove sono venuti. අපිටත් ප්‍රශ්නයක් වෙද්දි කොහෙද හිත තියෙන්නේ? Anche noi quando abbiamo un problema, dove è il nostro මොකක් හරි cuore? වෙච්ච ගමන් අඩුපාඩුවක් වෙච්ච ගමන් කොහෙටද ආයෙ හැරිලා යන්නේ? Quando accade qualcosa dove torniamo? ආපු තැනට. Da dove siamo venuti. හිත තියෙන්නේ කොහෙද? Il cuore dove sta? කරන්න ගන්නේ මොනවද? Cosa si fa? ඒ කාලේ කරපුවා. Quello che si faceva un tempo. එව්වා හොඳයි. Quello era buono. ඕක තමයි වහල්කම කියලා. Quella è la schiavitù. ඕක තමයි වහල්කම කියලා. Quella è la schiavitù. ඊශ්‍රායෙල් සනක පොරොන්දු දේශේ හිටියා. Il popolo di Israele, anche se era nella terra promessa, හිතින් කොහෙද හිටියේ? nella mente dove erano? පුරුද්ද කොහෙද තිබුණේ? Le loro abitudini dove erano? අවුරුදු ගානක් කොවුන්ව තියාගෙන පරම්පරා ගානක් ඉඳලා පැවතිලා ආපු දේ. Tutto quello che hanno portato di generazione in උන්වහන්සේක generazione. මිනිස්සෙක්ව නැගිට්ටවනවා. E il Signore chiama, alza una persona පළවෙනි විනිශ්චයකාරයා හැටියට. come primo giudice, ඔත්නියෙල්. Otniel. ඔත්නියෙල් කියන වචනේ තේරුම තමයි තුන්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. මම ඉවර කරනවා. Capitolo 3, verso 9. දේශනාව හරියට පටන් ගත්තේ. ඔත්නියෙල් තුනේ 9 වෙනි පදේ. Verso 9, 3, ඔයා 9. කියවන්න ඉතාලියේ. Poi i figli di Israele gridarono al Signore. Il Signore fece sorgere per loro un liberatore, Otniel, figlio di Kenaz, fratello minore di Caleb, ed egli li liberò. ආමෙන්. ඊශ්‍රායල්ගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේට මොරගැසූ කල ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් පුත්‍රයන්ට ගැලුම්කාරයෙකු නැගිටවාදී ඔවුන් ගැලූසේක. ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍ර වූ ඔත්නියල්ය. ස්වාමීන් වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන් ඔහු ඊශ්‍රායල් වරුන් විනිශ්චය කරමින් යුද්ධයට පිටත්ව ගියේ. හොඳයි. පළවෙනි විනිශ්චයකාරය හැටියට උන්වහන්සේ විනිශ්චයකාරයෙකු නැගිටිනවා. Il Signore prende, alza una persona come primo අපි giudice. සෙනසුරාදා ඉගෙන ගන්නවා බයිබල් ඉතිහාසය පාස්ටර් අමිත් උගන්වනවා. Sabato il pastore Amit insegna della storia della Bibbia ටියුට් එකක් එක්ක උගන්වනවා. con una didattica, cioè, උගන්වනවා. ඒ නිසා ඇවිල්ලා ඉගෙන ගන්න. e quindi venite e imparate. අපිට ඊයේ පොඩි මේ වපසරියක් කියලා දුන්නා මේ විනිශ්චයකාරය ගැන. E ieri ci ha detto una piccola cosa sui giudici. පළවෙනි විනිශ්චයකාරයා primo විනිශ්චයකාරයා giudice. කියද්ද කියලා දැන් අහන්න යන්නේ මොකද හැම තප්පරයක්ම Non vi මගේ chiedo දේශනාවට වටිනවා. altre domande perché c'è ogni secondo importante. ඔත්නියෙල් Otniel, කාලෙබ්ගේ මල්ලි il fratello minore di Caleb, යුදා ගෝත්‍රේ della tribù di බොහෝ Giuda. ස්වාමීන් වහන්සේ නැගිටිනවා. Lui lo chiama. Il ඔත්නියෙල් කියන Signore. නමේ තේරුම තමයි E il significato del nome අතාම් Otniel කියලා කියන එකෙන් පැවතිලා ඉන්නේ. Che ඒක viene da පටන් ගන්න Atam. වචනය බලය. significa potenza. බලවන්තකම. Significa potenza. බලය. La potenza. එල් කියලා කියන්නේ E El significa දෙවියන් වහන්සේ. Dio. හරියටම කියනවා දෙවියන් වහන්සේගේ බලය. Quindi la potenza di මේ Dio. මිනිස්යාගේ නමේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ බලය. Il significato del suo nome era la potenza උන්වහන්සේ di Dio. බලවන්තයි. Il Signore è potente. මේ මිනිස්යාව නැගිට්ටුවා වහල්කමේ ගෙයින් වහල්කමේ පීඩා කරන මිනිසුන්ගෙන් ගලව ගන්න. E il Signore ha chiamato questo uomo per tirare fuori dalla schiavitù. ස්වාමීන් වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි අනුභවයෙන් Lo ලැබෙනවා. spirito di Dio venne su di ඊට lui. පස්සේ ඔහු මොකද කරන්නේ ඊශ්‍රායල් විනිශ්චය කරමින්
යුද්ධයට පිටත්ව ගියා. e lui divenne giudice e uscì a combattere. ස්වාමීන් වහන්සේ මෙසපොතේමිය රජ වූ කුෂාන් රිෂාතයිම් ඔහු අතට පාවා E දුන්සේ. il Signore gli diede nelle mani Cusan Risataim, re dei මේ Mesopotami. නම ඉතාම වැදගත්. Questo nome è importante. කුෂාන් රිෂාතයිම්. Cusan Risataim. කුෂාන් කියලා කියන නමේ තේරුම තමයි Cusan significa දෙවරක්, 2 volte, දෙගුණයක්. il doppio. රිෂාතයිම් කියලා කියන්නේ රෙෂා කියලා කියන්නේ Risha significa නපුරුකම, la cattiveria, ප්‍රශ්නය. problema. දෙවරක් නපුරුයි ඔහුගේ නමේ තේරුම. Il suo significato del nome è 2 volte cattivo. ඊශ්‍රායල් සෙනගව යටත් කරගත්තා එකවරක් නෙමෙයි දෙවරක් නපුරේ. Con il doppio della cattiveria ha sottomesso එක Israele. පීඩාවකින් උන්වහන්සේ ගලවගෙන ආපුවාම සෙනග අකීකරු වුණාම Quando il Signore ha portato fuori, quando il popolo di Israele era disobbediente, මහා ha portato නපුරු fuori. රජවරයෙක් මෙසපොතේමියාවේ ඇවිල්ලා ඔහුව වාල් කරගත්තා. Ma poi è venuto un grande re di Mesopotamia che ha ද්විතීය sottomesso. කතාවේ 28 කියනවා In Deuteronomio 28 dice, ආශිර්වාද වචන 13ට පස්සේ dopo le 13 parole di ඉතුරු ඔක්කොම benedizione, පද ටික තියෙන්නේ අකීකරු වුණාම තියෙන ශාපය. tutti gli altri versetti sono delle maledizioni. මේක quando si කියුවෙන් පස්සේ සෙනග disobbedisce. මොකක්ද අන්තිමේදී කියන්නේ ආමේන් කියලා කිව්වා. E dopo aver letto questo il popolo dice Amen. උඹලා අකීකරු වුණොත් මේ ආශිර්වාද, Se voi obbediete queste benedizioni, අකීකරු වුණොත් මෙවැනි ශාප, se voi disobbediete queste සෙනග දෙකම maledizioni, කියුවෙන් පස්සේ ආමේන් කියලා e කිව්වා. dopo aver letto entrambe hanno detto Amen. දැන් ඔබ ද්විතීය කතාවේ 28 පළවෙනි පද ටික කියවුවා කියලා ඉවර වෙලා ඔබගේ යට තියෙන කොටස අකීකරු වුණාම වෙනස් වෙන්නේ නැහැ. Ma se voi leggete solo le benedizioni che ci sono in Deuteronomio e se la seconda parte di voi fa le cose මොකද ඔබ sbagliate, ස්වාමීන් වහන්සේට කීකරු වුණොත් උන්වහන්සේගේ ආශිර්වාදය ලබනවා. ma perché voi se fate obbedite a Dio voi riceverete benedizioni. නමුත් ඔබ මම ස්වාමීන් වහන්සේට අකීකරු වුණොත් මොකද්ද වෙන්නේ? Ma se saremo disobbedienti, අපිව ඒ උන්වහන්සේ කියපු ඒ ආකාර දේවල් එක. arriveranno quelle cose dette dal Signore. උන්වහන්සේ අපෝ ශාපෙන් ගලවලා තියෙන්නේ. Il Signore ci ha liberato dalla maledizione, උන්වහන්සේ තුල හිටියොත් විතරයි ඒ ආශිර්වාද ලැබෙන්නේ. ma riceveremo le benedizioni solo stando in මොකද්ද Lui. සුද්ධ යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ කියන්නේ? Cosa dice Giovanni 15? මා තුල පැවතියල්ලා. Stiate in me, දීපොරාතේ. dimorate in me මා තුල පැවතියල්ලා. මමත් නුඹලා තුල පවතින්නේ. e io dimorerò in voi. මම නුඹලා තුල පවතිනවා උඹලත් මන් තුල පැවතියක් කියලාද කිව්වේ? No, ha detto io dimorerò in voi e voi dimorerete in me. ප්‍රිකන්ඩිෂන් එක මොකද්ද? Qual è la condizione? මොකද්ද කොන්දේසිය? Qual è la condizione? අපිට රකමදාරු කරලා තියෙන්නේ මොකද්ද? Cosa ci ha raccomandato? මා තුල පැවතියල්ලා. Dimorate in me මම නුඹලා තුල e පවතින්නේ. io dimorerò in voi. එවිට මම නුඹලා තුල පවතින්නේ. Allora io dimorerò in voi. ක්‍රිස්තියානි නාමය දරාගෙන හිටියා කියලා ඇති වැඩක් නැහැ. Non ha senso essere chiamati solo cristiani. ඔබ නාමය දරන් හිටියා කියලා ඔබට කැමති ඒ නාමය ඔබව දරාගෙන ඉන්නේ නැහැ. Non vi porta quel nome. ඊශ්‍රායල් සෙනග කිව්වා යූසුෆ් පිලිස්තිවරුන්ට ගහගෙන එද්දී ඒලි පූජකයාගේ කාලේ Al tempo di Eli, quando i filistei venivano e stavano combattendo contro අපිට යූසුෆ් Israele, පෙට්ටිය ගේන්න කියලා කිව්වා. ha detto portateci l'arca අපේ dell'alleanza. ක්‍රිස්තියානි නම ගේන්න. Portaci il nostro nome da Bible cristiani. again. Porta la Bibbia. සෙනග මැද්දට යූසුෆ් පෙට්ටිය ආවයින් පස්සේ සෙනග පොළොව තෙදරන්න ගැහුවා. E dopo che è stata portata l'arca dell'alleanza in mezzo a loro, hanno cominciato a gridare. පිලිස්තිවරුත් බය වුණා. E anche i filistei sono ඔවුන්ගේ spaventati. දෙවියන් වහන්සේ ඔවුන් මැද්දට ආවා කියලා. Il loro Dio era in mezzo a loro, ඊට diceva පස්සේ questo. ජෙනරාල් කෝ බය නොවි පිරිමි වගේ ඉඳගෙන පහර දීපල්ලා කියලා කියනවා. Ma il loro generale ha detto non abbiate paura ma combattete. පිලිස්තිවරු දුන්නා කියන්නේ දෙවිලා දුවන්න දුන්නේ. E i filistei hanno date, පෙට්ටිය අතහැරලා දුවන්නයි දුන්නේ. hanno lasciato l'arca dell'alleanza e sono scappati. අන්තිමේදී යූසුෆ් පෙට්ටිය ගිහිල්ලා හිටියේ පිලිස්තිවරුන්ගේ E දේශේ. alla fine l'arca dell'alleanza era con i ඔබ filistei. කිතුණු නම තියාගෙන හිටියා කියලා ඇති වැඩක් නැහැ. Non ha senso che voi venite chiamati solo ක්‍රිස්තියානි බෞද්ධිස්මේ ලබලා බයිබලයක් අරන් ගිහිල්ලා ජුවලිත කමින් මේ දේවල් කරා කියලා ඇති වැඩක් නැහැ. Non ha senso che voi andate in giro con la Bibbia con il nome da cristiani. ඔබගේ කල් ක්‍රියාව හරි නැත්තම් පෙට්ටියයි බයිබලේ නමයි ඔක්කොම දාලා දුවන්න තවදී. Perché se il vostro comportamento non è giusto dovrete lasciare la මේ Bibbia, l'arca ඔක්කොම e tutto ලියලා quanto. තියෙන්නේ අපේ ප්‍රයෝජන සඳහායි. Tutto questo è stato scritto per la nostra utilità. ඊශ්‍රායල් සෙනග උන්වහන්සේට අකීකරුණා. Israele ha disobbedito a Dio.
දෙවියන් වහන්සේ ඔවුන්ව පාවලා දුන්නා. e il Signore li ha lasciati agli stranieri. මේක ප්‍රතිපත්තියක් හැටියට තව එකක් මතක තියාගන්න. E c'è un'altra cosa che dovete ricordarvi. දෙවියන් වහන්සේ අපිට කෙලින්ම ආශිර්වාද කරනවා. Il Signore ci benedice direttamente අපි ජාතීන්ට ආශිර්වාදයක් වෙනවා. e noi diventiamo una benedizione per le gentili. ඊශ්‍රායෙල්ට කෙලින්ම උන්වහන්සේ ආශිර්වාද Il කරා. Signore ha benedetto direttamente Israele ඊශ්‍රායෙලේ කරුණ කොටගෙන පොළොවට ආශිර්වාද e කරා. mediante Israele ha benedetto la terra. ඊශ්‍රායෙලේ අකීකරුණාම Ma quando Israele diventa දෙවියන් වහන්සේ disobbediente, සෙනග අන්‍ය ජාතීන් කරුණ කොටගෙන ඊශ්‍රායෙලට දඬුවම් කරා. il Signore porta le punizioni attraverso gli altri popoli. අපි Noi, අකීකරුණාම දෙවියන් වහන්සේට quando siamo disobbedienti a Dio, දෙවියන් වහන්සේ අවට තියෙන දේවල් අපිට විරුද්ධ වෙනවා. il Signore porta le cose che stanno intorno contro අපිට noi. ආශිර්වාද කරලා අවටට ආශිර්වාද කරනවා. Quando ci benedice, noi benediciamo anche gli altri. අපි අකීකරු වෙන්නේ උන්වහන්සේ අවට කරනකොට අපිට පහර. Quando noi invece disobbediamo, usa gli altri per darci punizione. මොකටද හරි ගස්සා? Perché? Per cambiarci. අර හිතෝපදේශය කියන අනේ මෝඩ අස්සෙක් වගේ වෙන්න එපා කියලා කියනවා. හරි ඔකේ කියන්නේ බූරුවෙක් වෙන්න Il එපා. proverbio dice non siate come un asino stolto. ඇයි ඒ දාල්ලා නිසා උන්වහන්සේගේ දඬුවම සුළු කරන්න එපා කියලා කියනවා. Quindi per questo dice di non sottovalutare la punizione del Signore. කුෂාන් රිෂා තයිම් Kusan Risataim, දෙවරක් නපුරු රජෙක්. un re doppiamente cattivo. දෙවියන් වහන්සේ ඔහු අතට පාවල දුන්න සෙනගව Il Signore ha dato in mani සෙනග a loro il පසුතැවිලි popolo පස්සේ e dopo che il popolo si era avveduto, අන්න ස්වාමීන් වහන්සේ නැගිට්ටෙව්වා මිනිස්සුන්. ecco il Signore ha rialzato. පීඩාව විඳලා ඉවර වෙලා ඇති වෙලා දෙවියන් වහන්සේට මොරගසද්දී අනේ ස්වාමීනි අපි වැරදි කරා කියලා Dopo che le persone hanno අනේ ricevuto il tormento උන්වහන්සේ e tutto quanto, අනුකම්පාවෙන් පූර්ණයි. il Signore è grande misericordia. උන්වහන්සේගේ ගුණය කියලා කියන්නේ ඒක පුදුමාකාර ගුණයක් අනුකම්පාව La කියලා sua කියන්නේ. bontà, la sua pietà sono indescrivibili. උන්වහන්සේගේ කරුණාවයි අනුකම්පාවයි ඒක උන්වහන්සේගේ ගුණයක්. La sua grazia e la sua misericordia sono una sua qualità. උන්වහන්සේගේ උදහසට ඉහළින් ගිය ගුණයක් තමයි අනුකම්පාව. E la misericordia va sopra la sua ira. අනේ මේ සෙනග ඊට ඇවිල්ලා මේව කරද්දි මොකද කියන්නේ? E allora quando questo popolo si ආයේ vede, torna a ආයේ Dio, ස්වාමීන් වහන්සේ ඔක්ක ගලවනවා. ancora il Signore li libera. හැබැයි උන්වහන්සේ මේක ගැන තැවෙනවා. ඊශ්‍රායලේ කාලගන්නිකම ගැන තැවෙනවා. Ma il Signore si ravvede, si කුෂාන් attestisce di questo. රිෂාතයින්ගෙන් ගලවන පිණිස ඔත්තියල් කියලා මිනිස්සෙක්ව නැගිට්ටවනවා. E per salvare il popolo da Kusan දෙවියන් වහන්සේගේ බලය කියන මිනිස්සෙක්ව නැගිටිනවා. porta persone che rispecchiano la ස්වාමීන් potenza di වහන්සේ ඔබ Dio. හැම කෙනෙකුටම මොකද්ද කියන්න ඕන? ඔත්නියල් කියලා කියන්න ඕන. Il Signore vuole dire ad ognuno di voi Otniel. ඔත්නියල් කියන නමේ තේරුම දෙවියන් වහන්සේගේ බලය. Il significato la potenza di ඔබ Dio. කරන කොටගෙන දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. Attraverso di voi il Signore vuole ඔබ agire. පසුතැවිලි වෙලා නිවැරදි වුණොත් දෙවියන් වහන්සේ ඔබ කරන කොටගෙන ඔත්නියල් කෙනෙක්ව බිහි කරනවා. Se vi ravvedite e fate la volontà di Dio, voi il Signore vi renderà dei උන්වහන්සේ Otniel. පහර දෙන්න යන්නේ ඊට පස්සේ කුෂාන් රිෂාතයින් කියන දෙවරක් නපුරට උන්වහන්සේ පහර දෙනවා. E poi il Signore colpirà questo Kusan Risataim doppiamente අපි cattivo. ඕහල්කමට අරගන්නට යන ඔබට විරුද්ධව පීඩා කරන ඔබව නැවත හරවන්න හදන ඒ පීඩාවට විරුද්ධ උන්වහන්සේ ඔබට බලය දෙනවා. Il Signore ti darà la forza e la potenza per andare contro tutte le forze contro di te. දේශය ජයගත්තා. E hanno vinto. ඊශ්‍රායල් දේශය නිශ්චලව තිබුණා. E il popolo di Israele era silenzioso. මොකක්ද අපි ඉගෙන ගන්න පාඩම? Cosa impariamo da අපි questo? උන්වහන්සේට පිටු පෑවොතින් Se noi ci ribelliamo a Dio, se ci අපි voltiamo da උන්වහන්සේට Dio, විරුද්ධව ක්‍රියා කරොතින් se noi ci comportiamo contro Dio, දෙවියන් වහන්සේ අපිට පීඩා එනවා. il Signore ci porterà la punizione, විවිධ පීඩාවල් එනවා. diverse prove, විවිධ හිරවීම් වලට එනවා. diversi incastri. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටත් වුණොත් Ma se vi sottometterete a Dio, උන්වහන්සේ ඔබ බලයෙන් පූර්ණ il කරනවා. Signore vi riempirà della sua උන්වහන්සේ ඔබ potenza ගොඩනගනවා. e vi edificherà. මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? Cosa dobbiamo imparare? තව දෙයක් තියෙනවා. Un'altra cosa. උන්වහන්සේගේ ආත්මයයි වැදගත්. È importante lo spirito di Dio. උන්වහන්සේගේ ආත්මය කර්ණ කොටගෙන දේවල් කරන්න පුළුවන්. Noi possiamo fare cose mediante lo spirito di Dio. අපිට දීලා තියෙන සදා කාලයටම සිටින්න අපිත් සමග උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ. Ci è stato dato lo Spirito Santo per stare con noi. අපිට සේවයට දීලා තියෙන උන්වහන්සේගේ Ci è ආත්මයන් stato වහන්සේ. dato per servirlo. අපිට මේ ඇදහිල්ලේ ගමන යන්න දීලා තියෙන උන්වහන්සේගේ ආත්මයන් Ci è වහන්සේ. stato dato per camminare questo cammino di දෙවෙනි Pietro. පේත්‍රස් පොතේ කියනවා In secondo Pietro dice අපිට දෙවියන් වහන්සේව අදහන්න ඕන කරන දේත්
මේ ජීවිතේ ජීවත් වෙන්න ඕන දෙවියන් වහන්සේ දීලා Il තියෙනවා. Signore ci ha già dato quello di cui abbiamo bisogno per vivere questa vita, per credere in එපිස Lui. පොතේ කියනවා පාවුලුතුමා. In Efesini Paolo අපිට dice: සියල්ල పూర్වෙන් නිදහස් කරලා ci තියෙනවා. è stato già dato tutto fin හෝෂා dall'inizio. පොතේ කියනවා In Osea මේ dice: දේවල් මේ විදිහට තිබුණා. anche se queste cose sono così, අපි වහල්කමට යන්නේ noi andiamo in schiavitù මේ දේවල් දන්නේ නැති නිසා. perché non conosciamo queste cose. පාවුලුතුමා ඒ හින්දා එපිස පොතේ Per කියනවා questo Paolo dice agli Efesini: අනේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මොවුන්ගේ ඇස් විවර කරන්න. Signore, apri i loro occhi, ආත්මික ඇස් විවර කරන්න. apri i loro occhi මේ spirituali දේවල් දැනගෙන ඉගෙනගෙන ගොඩ නැගෙන්න ඔබ වහන්සේ ආත්මික දෙන විවර affinché කරන්න. imparino queste cose e crescano nella බලවත් parola. කරන්න. Fortificano. ඔබලා ආත්මෙන් බලවත් වන පිණිස ආඥා කරනවා. Preghiamo perché voi vi fortifichiate nella දේව parola. දරුවනි Figli di Dio, කාන්තාර ගමනක ඔබ යනවා කියන එක අමතක කරන්න එපා. non dimenticatevi che state camminando nel deserto. අකීකරු වුණොත් Se sarete disobbedienti, අකීකරුකමේ පැවතුනොත් se rimarrete nella disobbedienza, පස්සු පස්සට ගියොත් se tornerete indietro, ආපස්සට ගියොත් se vi volterete indietro, ලොත්ගේ නෝනට වෙච්ච දේ වෙනවා. quello vi accadrà quello che è successo alla moglie di Lot ඊශ්‍රායලේ මිසරෙන් ගෙනාවා වූ පියවරුන්ට වෙච්ච දේ වෙනවා. e quello che è successo ai padri di Israele. භයානක දෙයක් මං කියන්නද? Vi dico una cosa pericolosa. මෝසෙස්ට යන්න හම්බුනේ නැහැ. Nemmeno Mosè è riuscito ad andare. ඔබ කවුද මෝසෙස් එක්කලා බලද්දි? Chi siete voi in confronto a Mosè? ඔබ මෝසෙස්ට සාපේක්ෂව කවුද? In confronto a Mosè chi siete voi? ප්‍රශ්නය. Una domanda. එහෙනම් E allora, වැලියට අඩි 6ක් පොළොව යටට යන්නේ නැතුව invece di andare sottoterra, sotto il ස්වාමීන් deserto, වහන්සේ ඉදිරියේ උන්වහන්සේට කීකරුවේ. siate obbedienti a Dio. උන්වහන්සේ කෙරෙහි බලාගෙන යන්න. Guardate verso Dio. දහවලේ මඟ පෙන්වන පිණිස ඔබට වලා නැමතියි. Il Signore mette quella nuvola per guidarmi උන්වහන්සේ di giorno. පුදුමාකාරයි. Il Signore è meraviglioso. වලාකුලක් දහවලේයි රාත්‍රියේ ගිරිටැඟක විදුන්නේ මඟ පෙන්වීමට විතරක් නෙමෙයි. Non ha dato la nuvola di giorno e il fuoco di notte solo per කාන්තාරේ guidarmi. ගස්කොලන් නැහැ අවු රශ්මිය තියෙනවා. Nel deserto non ci sono foglie, non c'è ඉර ombra. එළියෙන් සිසිල දෙන පිණිස වලාකුල තියාගෙන හිටිය සෙනඟට හෙවණ වැටෙනවා. Il Signore ha lasciato quella nuvola per dare ombra al popolo in quel කාන්තාරේ රැයට තියෙන alta pressione මොකද වලාකුළු නැහැ. e invece durante la notte c'è l'altra pressione perché non ci sono nuvole කෙලින්ම සීතල වැටෙනවා. e quindi viene direttamente il freddo. මොකක්ද උන්වහන්සේ කරේ? E cosa ha fatto Dio? ගිරිටැඟක් දැල්ලුවා. Ha dato del fuoco වටේටම උණුසුම ලැබෙන පිණිස. per riscaldare tutto intorno ඔවුන්ගේ පාවහන් පරණ උනේ නැහැ. e i loro sandali වස්ත්‍ර දිරුවේ නැහැ. non si sono මලකඩ ශ්‍රේවීම තියෙන්නේ මේ පොළවේ. මලකඩ රුචිද la ruggine c'è solo in questo mondo. එක දෙයක් කියන්න. C'è una cosa invece. එක දෙයක් කියන්න. Vi dico una cosa, මේක හොඳට අහගන්න. ascoltatela bene. මේක අවුරුදු 40ක් මම එක දිගට ඇඳගෙන කාන්තාර ගියොත් ෂය වෙනවා. Se io andassi 40 anni con questo vestito nel deserto si distruggerebbe. ඔවුන් කොහොමද දන්නවද අරන් ගියේ? Ma sapete come li ha portati loro? වෙනම වැකුම් එකක තියලා යරන් ගියේ. Tenendoli in un altro ambiente. පොළවේ නම් දිරනවා. Perché se fosse sulla terra si උන්වහන්සේගේ distruggerebbero i අභිමුඛයත් එක්ක vestiti. අර මලකඩ වීම ෂය වීම කියලා කියන එක නැති වෙන තැනක අභිමුඛයයි ඔවුන් අරන්. Ma con la presenza di Dio, tutte le cose දෙව්වා materiali තමයි උන්වහන්සේ non si කරේ. distruggevano. ඒකයි ඔවුන්ගේ පාවහන් ගෙවුනේ නැත්තේ. Per questo i loro sandali non si අවුරුදු 40ක් එකම සරප්පු දෙක දාගෙන ආවේ. 40 anni hanno messo sempre le ඔබගේ අතේ stesse දේවල් ෂය වෙන්න දෙන්නේ cose. නැහැ උන්වහන්සේ. Il Signore non farà consumare දේව quello che avete අභිමුඛය nelle mani. ඔබ සමග ගමන් කරද්දී. Se camminate nella ඔබට presenza di දිරීම Dio, ලං වෙන්න දෙන්නේ නැහැ දේව අභිමුඛය තුල ඔබ ගමන් se කරද්දී. voi camminate nella presenza di Dio, il Signore non farà avvicinare il consumo ඔබගේ වස්ත්‍ර පරණ වෙන්න දෙන්නේ e නැහැ. non si invecchieranno i vostri ඒක vestiti නිතරම අලුත් වෙලා නැවුම් භාවයෙන් තියෙනවා. e saranno sempre ඇයි nuovi. ඒ කාන්තාරයම සම්පූර්ණයෙන්ම මේ සෙනග වහගත්ත උන්වහන්සේගේ අභිමුඛය. Perché il Signore ha coperto della sua presenza il popolo di Israele nel ඔන්න deserto. ඕකයි උන්වහන්සේ කරේ. È questo che ha fatto ඔන්න lui. ඕකයි උන්වහන්සේ අද කරන්නේ. Questo che fa anche ඒ oggi. නිසා ප්‍රේෂ්‍ය අපොස්තලික සභාවේ දේව දරුවෙනි. Quindi figli della Chiesa Apostolica, ස්වාමීන් වහන්සේගේ සෙනගෙනි. figli di Dio, popolo ඔබව අපි di Dio, උනන්දු කරනවා. noi vi invogliamo, ඔබව අපි ධෛර්ය කරනවා. vi incoraggiamo ඔබට අපි අවවාද කරනවා. e vi avvertiamo. ස්වාමීන් වහන්සේගේ වචනය තුල ගොඩ නැගෙන්න. Crescete nella parola di අපි Dio. නැගිට සිටිමු.